සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද දෙවෙනි සෙෂන් එක කොටස් වෙළඳපොළ ආයෝජනය පිළිබඳ මූලික පාඨමාලාව. එතකොට අපි ගිය සතියේ කතා කළා කොටසක් කියන්නේ මොකක්ද? ඒ වගේම කොටසක මිල තීරණය කරන්නේ කොහොමද? IPO එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම ෂෙයාර්ස් බෙදිලා ගියාට පස්සේ එයාලට ඩිවිඩන්ඩ් හැදෙන්නේ කොහොමද? ඩිවිඩන්ඩ් එකක් කියන්නේ මොකක්ද? මෙන්න මේ කාරණා ටික අපි ගිය සතියේ කතා කළා. එතකොට ඒකදී අපි කතා කළා අර ඩිවිඩන්ඩ් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනද කියන කාරණාවත් කතා කළා. එහෙම අත්‍යවශ්‍ය ඒ කියන්නේ හැම ආයතනයකින්ම අනිවාර්යයෙන්ම ඩිවිඩන්ඩ් ගෙවන්න ඕන කියලා දෙයක් නැහැ කියලාත් අපි කතා කළා. එහෙම ඩිවිඩන්ඩ් නොගෙවන ආයතනවල කොටසක මිල කොටසක වටිනාකම එන්න වැඩි වෙනවා. ඒතර ඩිවිඩන්ඩ් ගෙවන්න නැතුව එයාලට පුළුවන් ආයතනයේ දියුණුව වෙනුවෙන් ඒක යොදවන්නත් පුළුවන්. ඊළඟට මම ඔයගොල්ලන්ට PDF එක ඉමේජ් එකක් දුන්නා. දැනට 2025 අවුරුද්දේ හොඳටම ඩිවිඩන්ඩ් ගෙවලා තියෙන ආයතන කිහිපයක තොරතුරු. ඒ වගේම තමයි මම අද ඒකේ සම්පූර්ණ PDF එක දාන්නම් group එකට. එතකොට මේ PDF එකේ තියෙනවා දැනට කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කරලා තියෙන ආයතන වලින් ව්‍යාපාර වලින් ඩිවිඩන්ඩ් ගෙවපු දැන් අර ඔයාලට දැන් එක page එකයිනේ. ඒකේ pages සේරම තියෙන PDF එක මම දාන. එතකොට ඒකේ තියෙනවා දැනට කොටස් වෙළඳපොලේ ඩිවිඩන්ඩ් ගෙවලා තියෙන ආයතන සියල්ලම වගේ තොරතුරු තියෙනවා. කොච්චර ප්‍රමාණයක් කොටසකට ගෙවලාද ඒ කරුණු. ඉතින් අපි සාමාන්‍යයෙන් ආයෝජනයක් කරනකොට දැන් ලංකාවේ නම් ගොඩක් අය කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනකොට ඩිවිඩන්ඩ් එකක් බලාපොරොත්තු වෙනානේ. දැන් අපි උනත් ගොඩක් වෙලාවට ඩිවිඩන්ඩ් එකක් බලාගෙන තමයි මේක ආයෝජනය කරන්නේ. මොකද අවුරුද්දකට එතකොට ආයතනයේ ලාභයෙන් සුළු ප්‍රමාණයක් හරි අපිට හම් වෙනවානේ. එතකොට ඒක අපිට පොඩි අර උද්‍යෝගයක් මේ වැඩේ දිගට කරගෙන යන්න. එතකොට සමහර ආයතන තියෙනවා ඩිවිඩන්ඩ් ගෙවන්නේ නැහැ. එයාලා ලාභිකුත් ගන්නවා. හැබැයි මේ ඩිවිඩන්ඩ් ගෙවන්නේ නැහැ. එහෙම ආයතනක් තියෙනවා. එතකොට අපි කවුරුත් කැමති නැහැනේ මේ වගේ ආයතනයක ආයෝජනය කරන්න නේද? අපිට පොඩියට හරි ඩිවිඩන්ඩ් එකක් ලැබෙන්න ඕන. එතකොට අපි පොඩ්ඩක් ඒක නැවත පොඩ්ඩක් බලමු මේ PDF එකත්. මේක තමයි මම ඔයාලට දැම්මේ. මේක ගැන අපි ටිකක් සාකච්ඡා කරමු දැන්. හරි. එතකොට මේ PDF එක ඔයගොල්ලන්ට පේනවද පැහැදිලිව? කියන්නේ මේකේ තියෙන මේ කම්පැනිස් වල නම් ටික සම ඉලක්කම් සාමාන්‍ය කියන්නේ මේ ගොඩක් පොඩියට තියෙන හින්දා ටිකක් පේනවා. අඩුද දන්නේ නැහැ. පේනව නේද? රයිට්. මම හිතන්නේ මේක ඔයගොල්ලෝ බලන්නත් ඇති. මීට කලින් අනිවාර්යයෙන් මම මේක දැම්මා. ඒතකොට මේකේ තියෙන්නේ මේ සේරම ආයතන ටික තියෙන PDF. මේක මම දැන් අද දානවා. මෙතන මේක මේ ෆර්ස්ට් කැපිටල් කියන මේ බ්‍රෝකර් තමයි මේක ඉෂුව කරලා තියෙන්නේ. ඔයාලට ඕන දැන් බ්‍රෝකර් තෝරගන්නකොට මේ අපි දැන් කතා කරන ඊළඟට බ්‍රෝකර්ස්ලා ගැන ඔයාලට කැමති බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න පුළුවන් මේ ෆර්ස්ට් කැපිටල් එකෙන් දීපු PDF එක මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. එතකොට අපි බැලුවාම මේකේ මේ කැපිටල් ලයන්ස් PLC කොටසක මිල තිබිලා තියෙන 54ක්. එයා ඩිවිඩන්ඩ් දීලා තියෙනවා රුපියල් 19. ඒකට ලොකු ගාණක් ඩිවිඩන්ඩ් විදිහට දීලා තියෙනවා. නේද? එතකොට ෆර්ස්ට් කැපිටල් ඊළඟට ජනශක්ති ඉන්ෂුරන්ස් කම්පැනි, යූනියන් ඇෂුරන්ස්, සෙලෝන් ටොබැකෝ කම්පැනි. ඒකේ ෂෙයා එකක් යන්නේ 1600ට ඩිවිඩන්ඩ් දීලා තියෙන අවුරුද්දටම 190ක්. හරිද? එතකොට මෙයාගේ අර දැන් ඔයාලට මේකේ බැලුවහම පේනවා මේකේ ෂෙයා එකක් ගොඩක් ලොකු ගාණක් යන්නේ. සෙලෝන් ටොබැකෝ කම්පැනි දුම්කුල සංස්ථාව. එතකොට ඒකට හේතුව තමයි මෙච්චර මේ කොටස මිල යන්න හේතුව තමයි මෙයාලා හොඳ ඩිවිඩන්ඩ් එකක් දෙනවානේ. දැනට මේකේ 2025 එකෙත් බැලුවාම රුපියල් 190ක් ඩිවිඩන්ඩ් එකක් දීලා. එතකොට අපි අර නිකන් 100% විදියට බැලුවොත්
කොටසක මිලෙන් 100ට 10කටත් වඩා දීලා නේද? නෑ 10කට කිට්ටු වෙන දීලා 10කට වඩා නෙමෙයි 10කට කිට්ටු වෙන දීලා 110කට කිට්ටු වෙන ඩිවිඩන්ඩ් දීලා තියෙනවා 108ක් වගේ 7ක් 8ක් වගේ දීලා තියෙනවා. එතකොට සාමාන්‍ය බැංක් එකේ විසල්ලි දැම්මත් එච්චර සේවින් account එක පොලියක් නෑනේ. හරිද? හැබැයි ඉතින් හැම කම්පැනි එකම මෙහෙම නෑ හරිද? අනේක අර කිව්වා අපි දැන් මම ඔයාලට මුලදිත් කිව්වා අපි පාඩු ලබන කම්පැනි එක ඩිවිඩන්ඩ් දෙන්නේ නැති ඩිවිඩන්ඩ් දෙන්නේ නැති උනක් කමන්නේ කම්පැනි වර්ධනය වෙනවා නම් හොඳට වර්ධනය වෙන්නෙත් නැති එහෙම ප්‍රශ්න තියෙන කම්පැනි වල ඉන්වෙස්ට් කරන්නේ නැහැ. දැන් මේ PDF එක මම ඔයගොල්ලන්ට මුලින්ම දැම්මේ ඒකයි. මේ වගේ මේක දැන් සෝරි ෆොටෝ එක වලට දැම්මේ දැන් PDF එක අද දානවා. ඒතකොට ඔයගොල්ලෝ මේකේ බලන්න හැම කම්පැනි එකක්ම වගේ බලන්න එයාලා ඩිවිඩන්ඩ් කීයක් දීලා තියෙනවද කියලා. ඩිවිඩන්ඩ් ටික මෙන්න මෙතන තියෙන. හරිද මේ? forecast trailing DPS කියලා තියෙන්නේ. DPS කියලා කියන්නේ dividend per share කියන එක. හරිද? ඒක අපි අර කතා කළා ගියසත් ඔයගොල්ලන්ට මතක ඇති. එක ෂෙයා එකකට දෙන ඩිවිඩන්ඩ් ප්‍රමාණය තමයි DPS එක කියලා කියන්නේ. ඒ කියන්නේ එක ෂෙයා එකක් තියෙන කෙනෙක්ට ඩිවිඩන්ඩ් විදියට හම්බ වෙන මුදල. ඩිවිඩන්ඩ් දුන්නා කියන්නේ අපි බැංක් එකට අපිට අදාළ කෑෂ් හම්බ වෙන නැත්නම් වෙන ප්‍රොසෙස් එකක් දෙන්නේ. රයිට්. එතකොට මේ අපි දැන් CDS account එකක් හදනකොට අපේ බැංක් ඩීටේල්ස් ටික එහෙම එතන දෙනවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට කම්පැනි එකෙන් දැන් අපි හිතමුකෝ මෙහෙම හිතමුකෝ. දැන් ඔයා ගන්නවා මෙතන තියෙන සම්පත් බැංක් එකෙන්. හරිද? අපි බලමු සම්පත් බැංකෙන් කීයක් දීලාද කියලා ඩිවිඩන්ඩ්. ඒක තිබුණේ 4.7යි ගාණක්. එතකොට මෙතන එක හොයාගන්න බෑ. අපි නිකන් උදාහරණයක් ගන්නකො ABC ආයතනය ගත්ත කියලා හරිද? ABC ආයතනයේ කොටස් අරගෙන තියෙනවා. එතකොට ABC ආයතනය මේ වසර අවසානයේ තුන්වෙනි කාර්තුවේදී ඔයාලට මේ ලාභය බෙදලා දෙනවා කියලා හිතමුකෝ ලාභයෙන් කොටසක්. එතකොට ඒ කොටස එන්නේ ඔයාගේ බැංක් account එකට. ඔයාලා ඒකේ දෙන details තියෙනවනේ. ඒක තමයි ගොඩක් කම්පැනි වල එන්නේ හරිද? බැංක් account එකට තමයි වැටෙන්නේ. හරිද? එතකොට මේ බැංක් account එකට තමයි වැටෙන්නේ. හරි? එතකොට රයිට් නේ. හරි. එතකොට ඔයාලා අනිවාර්යෙන් ෂෙයාර්ස් ගන්නකොට මේ අර පටන් ගන්න විදිය හරිද? ඊට පස්සේ මේ තියෙන සම්පත් බැංකේ. හරි. සම්පත් බැංකේ දීලා තියෙනවා. ඒකම අර සම්පත් බැංක ගැන නිතරම කතා කරගෙන සම්පත් බැංක ගැන දිගටම ඩිවිඩන්ඩ් දෙනවා. ඒකින්ද මේ ඒ කියන්නේ ඔයාලට දැන් පස්සේ හොයනකොට මේ ඒ කියන්නේ දැන් මම ඔයගලන්ට අද ෂෙයා මාකට් එක ගැන කතා වෙන ගෲප් එකක ලින්ක් එකක් දෙන්න හරිද? ඔයාලට ගෲප් හොයාගන්න පුළුවන් ගොඩක්. සර්ච් කරලා ඒ වගේ ගෲප් වලට ජොයින් වෙන්න මම අද ඔයාලට කියනවා. එතකොට ඔයාලා බලන්න වෙයි ගිහලා ඉතින් මේ අර හොඳ ඩිවිඩන්ඩ් දෙන කම්පැනිස් වලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා ෂෙයාර්ස් ගන්න. මේ රුපියල් 5ක් දීලා තියෙනවා. 143යි ෂෙයා එක. ඒතර රුපියල් 5ක් දීලා තියෙනවා. ඔයා එතකොට ෂෙයාර්ස් 10ක් ඒ කියන්නේ 1430ක් ඉන්වෙස්ට් කරලා තිබුණා නම් රුපියල් 50ක් එනවා. හරිද? එතකොට ෂෙයාර්ස් 100ක් ඒ කියන්නේ 14300ක් නේද? දාලා තිබ්බනම් 500ක් ඩිවිඩන්ඩ් හම්බ වෙනවා. ඊළඟට 1,43,000ක් අරන් තිබ්බනම් 5000 ගාණක් හම්බ වෙනවා. එතකොට ඒක පැහැදිලි නේද? ඔයාලා ඩිවිඩන්ඩ් හම්බ වෙන ප්‍රමාණය. මේක නිශ්චිත ගාණක් තියනවාද? එහෙම නැත්නම් දැන් අපි දැන් ගිය සතියේ කතා කරපු ඒවත් එක මට හිතලා කියන්න මේ ඩිවිඩන්ඩ් හැම අවුරුද්දෙම එකම ගාණද දෙන්නේ. එහෙම නැත්නම් ලාභය අනුව වෙනස් වෙන්න පුළුවන් දෙයාලගේ. වෙනස් වෙනවා. සමහර විට පාඩු ලැබුවොතින් නොගෙවම ඉන්නත් පුළුවන්. පාඩු ලැබුවොතින් නොගෙවම ඉන්නත් එයාලට ඕන පුළුවන්. දැන් එහෙම කම්පැනිස් තියෙනවා. දැන් අපි බලමුකෝ මේක යට දැන් මේකේ තියෙනවා මේ මෙතන මේ අන්තිමටම දීලා තියෙන්නේ ඩිවිඩන්ඩ් මෙතන මේ ඔයාලට මේ පර්සන්ටේජ් එකක් විතර දීලා තියෙන්නේ ඩිවිඩන්ඩ් yield එක. එතකොට ඒ කියන්නේ පර්සන්ටේජ් එකක් විදියට ඩිවිඩන්ඩ් එක. හරිද? කොටස මිලත් එක්ක පර්සන්ටේජ් එකක් විදියට. මේක අපි හැදෙන විදිහ ඉස්සරහට කතා කරනවා. කොටස මිලත් එක්ක ඩිවිඩන්ඩ් එක පර්සන්ටේජ් එකක් විදියට. එතකොට මේ මෙන්න මේ ඔයාලා බලන්න මේකේ මෙන්න මේ පර්සන්ටේජ් එක උඩම තියෙනවා මේ 35ක් දීලා තියෙන උඩම තියෙන කම්පැනි. ඊට පස්සේ ටික ටික අඩු වෙන විදිහට තමයි මේ කට්ටිය මේක හදලා තියෙන්නේ. ඒකෙන්ද බොහොම ලේසි. මේ අපි බලමු මේක යටටම ගිහිල්ලා මේ දශම ගණනුත් දීලා තියෙනවා.
මේ බලන්න එතනින් පස්සේ තියෙන එකකවත් ඩිවිඩන්ඩ් දීලා නෑ 2025 මේ මෙයාලා මේ තියෙන කම්පැනිස් ගොඩාක් මේ ඉතින් යට තියෙනවා සේරම වගේ ඩිවිඩන්ඩ් දීලා නෑ. එතකොට මොකක් හරි ඉතින් හේතුවක් ඇති යාලා ඩිවිඩන්ඩ් නොදෙන. එක්ක යාලා පාඩු ලබනවා ඇති. එහෙම නැත්නම් ලාභය මේ වෙනත් වැඩකට යොදවනවා ඇති. ආයතනයේ අලුත් යන්ත්‍ර සූත්‍ර වලදී ගන්න ඒවට මේවට ඒ කියන්නේ යන්ත්‍ර මේ ආයතනේ ව්‍යාප්ත කරන්න ඒවට යොමු කරනවා ඇති. ඒ කියන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න හින්දා යාලා ඩිවිඩන්ඩ් දීලා නැහැ මොකක් හරි හේතුවක් හින්දා. සමහරව ප්‍රොෆිට් තිබිලත් ඩිවිඩන්ඩ් දෙන්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඒක ඉතින් අර ඩිරෙක්ටර් බෝඩ් එකෙන් තමයි තීරණය වෙන්නේ. යාලා අපි කතා කළානේ අර නේද? සාකච්ඡා කරලා තමයි pay out ratio එක තීරණය කරන්නේ කොච්චර ප්‍රමාණයක් ඩිවිඩන්ඩ් දෙනවද කියලා. ඔයාලා පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එකක විදිහට කරද්දී කියන්නේ දැන් අපි මේ කෝස් එකෙන් දැන් අද CAC account එකක් හදන විදිහ අපි කතා කරනවා. එහෙම හදන විදිහ කතා කරලා ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලාම කම්පැනි එකේ shares ගන්නවනේ. දැන් අපිට ලබන සතියේ ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් හෙට ඉරිදා ඊට පස්සේ වෙන සතිය තුල අපිට shares ටිකක් ගන්න පුළුවන්. ඔයාලා කාටත් ඒ කියන්නේ පුඩි ගාණක් වියදම් කළ එක ලොකු ප්‍රමාණ වලින් වියදම් කරන්න එපා. මම පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ඔය ලොකු ගණන් කරන්න එපා කවුරුවත්. හරිද? මොකද මේක අපි පුරුදු වෙන්න කරන්නේ ලොකු ගණන් කරන්න එපා කිසිම කෙනෙක්. ඔයාලට පුළුවන් දැන් බ්‍රෝකර්ට කතා කරලා ඔයාලා බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඉතින් අපි දැන් ඊළඟට කතා කරනවා. මේ කතා කරනවා. ඉතින්දී ඔයාලා කැමති බ්‍රෝකර් කෙනෙක්ව තෝරගෙන යාට කතා කරලා අහලා බලන්න මේ යාලා අඩුම කීයද දාන්න ඕන කියලා සල්ලි මුලින්ම ඩිපොසිට් කරන්න ඕන. සමහර අය ඉන්නවා රුපියල් 5000න් වගේ පටන් ගන්නත් පුළුවන්. හරිද? ඒතර අපි දැන් ඉස්සරහට කතා කරනවා. සමහර මේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා යාලගේ ලක්ෂයක් වගේ දාන්න ඕන. දැන් එතකොට ඒ වගේ අයගේ රෙජිස්ටර් වෙන්න යන්න එපා මේ වගේ අවස්ථාවක. හරිද? පළවෙනි එකනේ. ඒතකොට ඔයාලා පොඩි මුදලකින් රෙජිස්ටර් වෙන්න දෙන බ්‍රෝකර් කෙනෙක්ව තෝරගෙන එයාගේ රෙජිස්ටර් වෙලා එයාගෙන් මේ කම්පැනිස් කීප් එක ගන්න. හරිද? ෂෙයාර්ස්. බැංකුවක් තෝරගෙන බැංකුවකින් ෂෙයාර්ස් ගන්න. ඊට පස්සේ වෙන ප්ලාන්ටේෂන් එකක් වගේ එකක් තෝරගෙන ඒකෙන් ටිකක් ගන්න. එහෙම හරිද? like cryptocurrencies they are a company shares limited දැන් අර ක්‍රිප්ටෝකරන්සි කතාවයි මේකේ පොඩි අර වෙනසක් පොඩිනේ ලොකු වෙනසක් තියෙනවා. හරිද? ක්‍රිප්ටෝකරන්සි වල දැන් අර තියෙනවානේ දැන් බිට්කොයින් නම් ලිමිටඩ් නේද? බිට්කොයින් එකේ ඒ කියන්නේ යාලා ඒකනේ බිට්කොයින් ගොඩාක් උඩ යන්නේ. ඒ වගේ තමයි මේ අර මේ ෂෙයාර්ස් ලිමිටඩ් ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. ෂෙයාර්ස් එයාලා මුලින්ම IPO එකෙන් නිකුත් කරන ප්‍රමාණය තියෙන්නේ. ඒක තමයි දිගටම හුවමාරු වෙන්නේ. හැබැයි ඊට පස්සේ කම්පැනියට අවශ්‍ය නම් right issues කියලා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා right issue කියන්නේ මොනවද කියලා. right issue එකකින් එයාලට ඕන නම් ආපහු ෂෙයාර්ස් දෙන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා subdivision කියලා. ඒ ටික අපි කතා කරනවා corporate actions කියලා අන්තිමට. එතකොට ඔයාලට මේක පැහැදිලි වේවි. සාමාන්‍යයෙන් කම්පැනි එකේ තියෙන ෂෙයාර්ස් ගන්න අර IPO එකේදී නිකුත් කරපු ප්‍රමාණය තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි කම්පැනි එක විවිධ අවශ්‍යතා මත ඒ ෂෙයාර්ස් ගන්න වෙනස් කරනවා. හරිද? ඒක ගැන දැම්ම මම කියා දෙන්න යන්නේ නැහැ. අපි ඒක කතා කරනවා ඒ කොටස. දැනට මතක තියාගන්න ෂෙයාර්ස් අර IPO එකෙන් නිකුත් කරපු ප්‍රමාණය තමයි තියෙන්නේ. හැබැයි ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරනවා යාලා. මොකද අපි හිතමුකෝ එක ABC කම්පැනි කියලා හිතමුකෝ. ABC කියලා කම්පැනි එකක් IPO එකෙන් එයාට අවශ්‍ය ප්‍රාර්ථනා හොයා ගන්නවා. හොයාගෙන මේ කම්පැනි රන් කරනවා. අතරමැදදී එයාට ඕන වෙනවා අලුත් ෆීචර් එකක් හඳුන්වලා දෙන ලොකු මුදලක්. එහෙම නැත්නම් එයාලගේ අලුත් බ්‍රාන්ච් කීපයක් දාන්න සල්ලි කීපයක් ඕන වෙනවා. එතකොට අන්න ඒ වෙලාවේදී එයාලා අලුත් ක්‍රමවේද කීපයක් භාවිතා කරනවා ඉන්න ෂෙයා හෝල්ඩර්ස් ළඟින්ම මේ මුදල් අරගන්න. ඒ කියන්නේ යාලා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට අලුත් ෂෙයාර්ස් ටිකක් දෙනවා. ඒ වගේ වැඩ තියෙනවා. හරිද? අපි ඒවා කතා කරනවා ඉස්සරහට. right. දැන් මං හිතන්නේ මේක මේ ඔයාලා PDF මේක අර දාපු image එක PDF එක නේ මම දැන් ඔයාලට image එක PDF එක අද දාන්නම්. ඊට පස්සේ ඔයාලා මෙහෙම කරන්න. හරිද? මේකේ ඩිවිඩන්ඩ් දෙන ඒ වගේ. හරිද? ඩිවිඩන්ඩ් දීලා තියෙන ඒ වගේ. හරිද? හැබැයි මේක ඩිවිඩන්ඩ් දීලා තිබ්බට ඊළඟ අවුරුද්දේ ඩිවිඩන්ඩ් දෙයිද කියලා කියන්න බෑ. හරිද? එහෙම කියන්න බෑ හරියට. අපි ට්‍රස්ට් කරමු දැන් මේ අවුරුද්දේ ඉඳලා ලබන අවුරුද්දේ දෙයි කියලා. එතකොට ඒක අපි බලමු ෆයිනෑන්ෂල් රිපෝට් එකක් කියවන විදිය එහෙම ඊළඟට කතා කරනවානේ. ඔයාලා තෝරගන්න මෙහෙම. හරිද? මේ දීලා තියෙන ලිස්ට් එකෙන් බැංකුවක් තෝරගන්න. ඊළඟට තව මේ ප්ලාන්ටේෂන් එකක් ඔයාලා තෝරගන්න. හරිද?
ඔටිය තෝරගන්න ඊළඟට තෝරගන්න ටික ඇත්තරම අපිට වටිනවද කියලා බලන්න ඒ ක්‍රමවේද ටික ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් කියවන විදිය හෙට අපි කරනවා. හරිද? එතකොට ඔයාලට මේ සතිය තුලම ෂෙයාර්ස් ටිකක් තෝරගෙන ගන්න පුළුවන් පොඩි මුදලකින්. හරිද? is best to invest all in 105. දැන් අර මේ ඉන්වෙස්ට්මන්ට් වලදී කියමනක් තියෙනවා don't put your all eggs in one bucket කියලා. ඒ කියන්නේ ඔයා ගාව තියෙන සේරම බිත්තර එකම භාජනයක දාලා තියන්න එපා කියලා කියන. ඒකට හේතුව තමයි මේ භාජනය පෙරළුනොත් මොකද වෙන්නේ? බිත්තර ටික සේරම කුඩු වෙලා යනවා. ඒක නිසා දැන් ආයෝජනයේ තියෙන අර කියමනක් තමයි ආයෝජනයේ පිළිබඳ තියෙන ඒ කියවනක් තමයි don't put your all eggs in one bucket. ඔබේ සියලුම බිත්තර එකම භාජනයේ දාලා තියන්න එපා කියලා. ඒකේ සරල තේරුම. ඒ කියන්නේ භාජන කීපයක දාලා. ඒතර එකක් පෙරළුණත් මොකද වෙන්නේ? අපිට ඊටු ටික හරි තියෙනවා. අන්න ඒ වගේ මේකටත් මේ ප්‍රශ්නෙටත් උත්තරේ අකීෆ් මේ අපි පුළුවන් තරම් විවිධාංගීකරණය කියලා එකට කියන්නේ. හරිද? මේ අපි හොඳ සෙක්ටර්ස් කීපයක් තෝරගන්න ඕන. දැන් බැංකින් සෙක්ටර් එකේ එකක් ඊළඟට තව අපිට ඇග්‍රිකල්චර් පැත්තෙන් එකක් එහෙම අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් ඒ වගේ පැත්තෙන් එක කම්පැනියක් එහෙම තෝරගෙන හොඳ කම්පැනිස් තෝරගෙන ඒවා ඉන්වෙස්ට් කරන එක තමයි හොඳ. එකේම ගන්නවට වඩා. why plantations tea industry එක down වෙනවනේ. tea industry එක down වෙනවා කියන එක අපිට එහෙම හරියටම කියන්න බෑ. දැන් අර මේ ගම් වතුර හින්දා දැන් ඒක තමයි අපි ඊළඟට කතා කරනවා කොහොමද අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්න කියලා. ඒකට කතා කරනවා ඒක අපිට ටී ඉන්ඩස්ට්‍රි එකම වැටේ කියලා එකපාරම කියන්න බෑ. මොකද දැන් අර ගම් වතුරෙන් ප්‍රශ්නේ හින්දා වෙන්නේ නැති වහිම කියන්නේ. ඒතර ගම් වතුරෙන් හැම කම්පැනි එකකටම මේ ප්‍රශ්නේ ආවා කියලා අපිට හිතන්න ඒ කියන්නේ බෑ. ඒ මොකද මේක අර ලොකු කතන්දරයක්. හරිද? අපි කම්පැනි එකකට වෙච්ච හානිය හරියටම දන්නවා නම් අපිට කියන්න පුළුවන් මේක මෙහෙම වෙයි කියලා. දැන් මේ දවස්වල පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මාකට් එක ඩවුන් එකගෙන යන්නේ. හරිද? දැන් අර ගම් වතුර හින්දා අර ටිකක් ලොකු හානියක් වුණානේ අපිට. ඒක හින්දා දැන් ගොඩාක් ෂෙයාර්ස් වල මිල අඩු වෙගෙන යන්නේ. ගොඩාක් කට්ටිය ෂෙයාර්ස් විකුණගෙන යනවා. එතකොට දැන් පහුගිය දවස් දෙක තුනේදීම ගොඩාක් මිල අඩු වුණා. දැන් එතකොට මේ තත්ත්වය තවදුරටත් ටික දවසක් තිබ්බොත් ඉතින් ඒ කියන්නේ තව තවත් මිල අඩු වුණොත් ඔයාලට වාසි. මේ මොකද ඔයාලට පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ටිකක් අඩුවට ගන්න පුළුවන්. තව ටිකක් අඩු වුණොත් හරිද? ටී ඉන්ඩස්ට්‍රි එක ඩවුන් වෙනවා කියලා හරියටම කියන්න බෑ. අපි කරන්න ඕන මෙහෙමයි ලොන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට ඒක අපි දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම බලමුකෝ. අපි මෙතන එකක් ගනිමු මහවැලි කොකනට් ප්ලාන්ටේෂන් එක ගනිමුකෝ. ඉතින් මහවැලි කොකනට් ප්ලාන්ටේෂන් එක අපි සර්ච් කරලා බලමු මේකේ ෂෙයාර් ප්‍රයිස් එක කොහොමද යන්නේ කියලා. මම ඔයාලට කිව්වනේ සර්ච් කරන්න ඉතින් Google එකට ගිහිල්ලා ගහන්න මහවැලි කොකනට් එකේ මේ කොකනට් ප්ලාන්ටේෂන් එකේ ෂෙයාර්ස් එක ප්‍රයිස් එක බලන්න ඕන නම් මහවැලි කොකනට් ප්ලාන්ටේෂන් PLC ෂෙයාර් ප්‍රයිස් කියලා සර්ච් කරන්න. එතකොට එනවා මේ ට්‍රේඩින් view කියලා එකක්. හරිද? ට්‍රේඩින් view කියලා. ඊළඟට යටින් තියෙනවා මේ CSE කියලා මේ ඒක කොටස් වෙළඳ පොලේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. එතකොට ඒකේ ගියාට පස්සේ නිකන් ප්‍රයිස් එක විතරයි අපිට පෙන්නන්නේ. මේක ඔයාලා බලන්න ඉතින් මම ගිය සතියේ ඔයාලට මේක පොඩ්ඩක් පෙන්නුවා. right. ඔන්න දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ රතු පාටින් මේ පෙන්නන්නේ ඇයි? රතු පාටින් මෙතන පෙන්නන්නේ ඇයි පුළුවන් නම් කෙනෙක් කියන්න? මේ ෂෙයා එකක් 45යි. ඒතර දැන් ප්‍රයිස් එක මේ රතු පාටින් මෙතන තියෙනවා how to check new company which will have huge future benefit. Company with small capital we have chance to make percentage. හරි අකිෆ් ඒක අපිට දැන් අලුතෙන්ම හඳුන්වන එකක් නම්
IPO එකේදී දෙන ડોකියුමන්ට් ටික කියවලා ඊට පස්සේ ඒකේ ඉන්න ඩිරෙක්ටර් බෝඩ් එක ඊට පස්සේ යාළුවා කලින් කරපු වැඩ ඒ වගේ දේවල් හොයලා ඒකෙන් අපිට ඒක ඇනලයිස් එකක් කරන්න වෙනවා. ඇනලයිස් එකක් කරලා තමයි අපි තීරණයක් ගන්න ඕන. මේ ඉන්වෙස්ට්මන්ට් වල තියෙන කතන්දරය තමයි අපිට හරියටම 100%ක්ම කියන්න බෑ. අපි ගොඩාක් හොයලා තනිවම ගන්න තීරණයක් තමයි මෙතෙන්දි බලපාන්නේ. එතකොට මම කියනවා දැන් ඊළඟට අපි කතා කරනවා කොහොමද මේ වගේ විස්තර හොයන්නේ? ව්‍යාපාරයක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් කියවන්නේ. එයාලගේ ඇනුවල් රිපෝට් එකක් කොහොමද කියවන්නේ? එයාලා ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද අපි ඒව හොයාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩාක් කරුණු අපි ඉස්සරහට කතා කරනවා. එතකොට අන්න ඒ වගේ ගොඩාක් දේවල් හොයලා තමයි අවසාන අපිට තීරණේ ගන්න වෙන්නේ. ඩවුන් ගිහින්. රයිට්. දැන් මම ඒකට අර මේ අගීෆ් අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් පොඩි දෙයක් මම මෙතෙන්දී ඔයාලට ඒ කියන්නේ තොරතුරු හොයාගන්න පොඩි දෙයක් මෙතෙන්දී මම කියන්නම් හරිද? ඒක අපි ඉස්සරහට කරන දෙයක්. මම මෙතෙන්දී පොඩ්ඩක් ඔයාලට දෙන්නම් මේ ඔයාලට ඊට පස්සේ එක්සර්සයිස් එක විදිහට කරන්න පුළුවන් නේ. මේ මෙතන මේ ප්‍රයිස් එක අඩු වෙලා අද දවසේ මාකට් එක ඩවුන් වෙලා. දැන් අපි CAC වෙබ් අඩවියට වෙබ් අඩවියේ මුල් පිටුවට ගිහිල්ලා බැලුවොත් මේ බලන්න දැන් මේ ඩවුන් වෙලා තියෙන්නේ දැන් සෙනසුරාදිරිදා මාකට් එක මේ ක්ලෝස් නේ. ඒක නිසා මේ තියෙන්නේ අවසාන දවසේ ට්‍රේඩ් වෙච්ච එකේ සමරිය. ඍණ 329යි ASPI එක අඩු වෙලා. හරි. ඒ කියන්නේ දැන් මේකේ මේ බලා ගන්න පුළුවන් අපිට ගොඩාක් ලොකු බැස්මක් තියෙනවා. මේ කට්ටිය මෙහෙම මාකට් එක ඩවුන් වෙන්නේ කට්ටිය තියෙන ෂෙයාර්ස් ටික විකුණලා දානකොට. ඇයි විකුණලා සල්ලි කරනවා. දැන් මේ දවස් ටිකේ ඉස්සරහට ආදායම අඩුයි කියලා හිතන හින්දා මේ කට්ටිය කරන්නේ ෂෙයාර්ස් ටික විකුණලා දානවා. ගොඩක් කට්ටිය. හරිද? එතකොට මේ තියෙන ASPI එක මෙහෙම අඩු වෙන යනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් ආපහු මේ අප් වෙලා නේද? ඔයාලට පේනව නේද? කට්ටියට පේනවද මේ මෙතනින් මෙන්න මේ මම ඒක ඇනොටේට් කරන්න මම ඉන්න මෙන්න මෙතනින් පස්සේ පොඩ්ඩක් අප් වෙලා තියෙනවා පේනවා නේද මේ වැටිලා කට්ටිය විකුණගෙන ඇවිල්ලා මේ මෙතෙන්දි පොඩි වෙනසක් වෙලා තියෙනවා නේද ඒක පේනවද ඔයාලට පොඩ්ඩක් අප් වෙලා කියලා තියෙන්නේ එහෙම වෙලා තියෙන්නේ ඇයි කවුරු හරි මට පොඩ්ඩක් ගෙස් කරලා කියන්න බලන්න මෙතෙන්දි අප් වෙලා තියෙන්නේ මාකට් එකේ කට්ටිය විකුණගෙන යද්දි කොටස් වල මිල අඩු වෙනවනේ. අඩු වෙනකොට ඒක බලන් ඉඳලා තව කට්ටියක් මොකද කරලා තියෙන්නේ මෙතෙන්දි ටිකක් වැඩිපුර ෂෙයාර්ස් අඩු මිලට අරගෙන. හරිද? එයාලා පොඩ්ඩක් බලාපොරොත්තු වෙලා තියෙනවා මේ මෙච්චර අඩු වෙච්ච එකේ දැන් වැඩි සමහරට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුණොත් ඉතින් ලාභයක් එනවනේ කියලා එයාලා මොකද කරලා තියෙන්නේ මේ අඩු වෙච්ච තැනින් අරගෙන. ඊට පස්සේ තමයි මේ ප්‍රස්තාරය ආපහු පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙන්නේ. හරි එතකොට ඔය ටික අපි කතා කරන මේ ASPI එක කොහොමද වෙනස් වෙන්නේ ඔය කතන්දර ටිකත් දැන් මේක පොඩි මේ ප්‍රස්තාරයෙන් පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට පැහැදිලි වෙන්නේ නැති දැන් මම හිටියත මේ මෙතනනේ මං හිටියේ හරි මේ ඍණ 5.4.2ක් මයිනස් වෙලා තියෙනවා හරිද ඒ කියන්නේ වැටිලා අඩු වෙලා ඊළඟට මෙන්න මේකේ අර අකීෆ් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙන්න මෙතන මේ මෙයාලගේ කොටස් වෙළඳ පොලේ කියන්නේ CSE.lk එකේ අදාළ කම්පැනි එකේ පේජ් එකට ආවට පස්සේ එයාලගේ තියෙන මෙතන ෆයිනෑන්ෂල් කියලා කොටස හරිද ෆයිනෑන්ෂල් එකේ තියෙනවා මෙතන මෙයාලගේ ඇනුවල් රිපෝට් ඒ කියන්නේ වාර්ෂික වාර්තා එයාලා කොටස් වෙළඳ පොලට සම්බන්ධ වෙච්ච අවුරුද්දේ ඉඳලම මේ වාර්තා ටික මෙතන තියෙනවා. හරිද? එතකොට මේ තියෙන අවසානට නිකුත් කරපු 2025 සැප්තැම්බර් රිපෝට් එක මේක අපිට ක්ලික් කරලා මෙන්න මෙහෙම කියවන්න පුළුවන්. හරිද? එයාලගේ තියෙන ආයතනයේ ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද? දැනට තත්ත්වය මොකක්ද? ඩිරෙක්ටර් බෝඩ් එක කවුද? එයාලට මේ අවෝට් හම්බ වෙච්ච ඒවා එහෙම. එතකොට මේ වගේ ගොඩාක් විසෑම කියන්නේ කම්පැනි එක ගැන අවශ්‍ය තොරතුරු ටික සියල්ලම වගේ මේකේ තියෙන මේ චෙයාමන්ස්ලාගේ මැසේජ් ටික හරිද මේවා සේරම තියෙනවා මේ
මේක කියවලා තමයි අපි මෙයාලා කරන ප්‍රොඩක්ට්ස් එහෙමත් මේවයි තියෙනවා. මේ බලන්න. මේකක් කියවලා බලන්න. හරිද? මේ කියවන්න ලේසි නෑ මේවා. ඉතින් මේ සමහර ඒවා තියෙනවා පිටු 300 ගණන් 400 ගණන්. හැබැයි ඉතින් මේවා කියවනම කට්ටිය ඉන්න හරිය ඉන්නවා. හරියට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන කට්ටිය. දැන් මේවා බලලා තමයි ඉන්වෙස්ට් කරන්නේ. ආවට ගියාට ඉන්වෙස්ට් කරන්නේ නෑ. මේකේ තියෙනවා මෙයාලගේ මූල්‍ය වාර්තා ටිකත් එක තැනක. ඒක පටුනෙන් අපි බලමු තියෙන තැන. මේ මෙතන ෆයිනෑන්ෂල් සමරි කියලා තියෙන්නේ මෙයාලගේ මූල්‍ය මේ සමරි සාරාංශය අවුරුද්ද තුල. මේවා කියවන විදිහ අපි කතා කරනවා. මම ඔයාලට පෙන්නන්න හිතුවේ මේකේ තව මේ කොටස අපිට ආවේ නැහැ. මේ තියෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන් කියලා. මෙන්න මේ කොටසේ තමයි මෙයාලගේ මූල්‍ය වාර්තා ටික තියෙන්නේ. ලාභ ලැබුවද, පාඩු ලැබුවද, මොනවද මේ අවුරුද්දේ සල්ලි වලින් සල්ලි වියදම් කළේ. ඒ කියන්නේ මේ දේවල් ටික මෙන්න මේ ෆයිනෑන්ෂල් ඉන්ෆර්මේෂන් ටිකේ තියෙන්නේ. හරිද? ඒ ටික කියවලා තමයි අපි අදහසක් ගන්න ඕන කොහොමද මෙයාලගේ තත්ත්වය මෙයාලා ඉස්සරහට දියුණු වෙයිද, ප්‍රොෆිට් එකක් අනේද, මේ දේවල් තීරණය කරන්න වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද? ඔව්. සෝ දැන් ඔය ඕවල කියන තොරතුරු ඇත්තමද ඒ කම්පැනි ගැන අපිට විශ්වාස කරන්න පුළුවන්ද? එළ බොරු එහෙම දාන්නේ නැද්ද ඒ රිපෝට් වලට? එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙතන මේ ඒ කියන්නේ PLC එකක් වුණාම ඒ කියන්නේ දැන් මෙයාලා කොටස් වෙනද පොලේ රෙජිස්ටර් වුණාට පස්සේ වෙනම තියෙන ආයතනයක් SEC කියලා. දැන් මේ CSE නේ. SEC මේකෙන් මේ ආයතන නියාමනය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් එහෙම අර වැරදි තොරතුරු මේවට මේ එන්ටර් කරන ප්‍රමාණය කියන්නේ මේක දැන් එහෙම පෙළමුමක් ඇති වෙන්න විදියක් නැහැ. හරිද? එහෙමයි කියලා එහෙම නොවෙන්න විදියකුත් නැහැ. හරිද? ඒ ගැන අපිට අර හරියටම කියන්න බෑ. මොකද අපි විශ්වාස කරනවා ඉතින් එහෙම කරන්නේ නැහැ කරන එකක් නැහැ කියලා. දැන් අර මෙයාලගේ අර ඕනනම් ඩිවිඩන්ඩ් දෙන්න නැතිව ඒ වගේ තීරණ ගන්න පුළුවන් ගොඩාක් ඩිවිඩන්ඩ්. ඒතකොට දැන් අර එහෙම කරනවා නම් කරන්නත් පුළුවන් මෙයාලට. ඉතින් බොරු ඒ කියන්නේ බොරු වියදමක් දාලා මේ ස්ටේට්මන්ට් එකක් හදන්න පුළුවන්. ඉතින් හිම අවශ්‍යතාවයක් තියෙනවා නම්. එතකොට ඉතින් එහෙම ගොඩාක් වෙලාට දැන් මේකට ප්‍රශ්න වෙන්නේ නැති මේ ගොඩාක් ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවනේ. ඒක නිසා දැන් මේ වගේ එකක් වුණොත් ඒ වගේ එකදී සේෆ්ටියක් බලන්න මම ක්‍රමයක් තව කියන්නම්. එතකොට ඔයාලට මේක පැහැදිලි වේවි. දැන් මෙතන මේ ක්වාටර්ලි රිපෝට් වලට යනවා. ඔයාලා මේක දැන් බලනකොට ඔයාලා එහෙම කරන්නේ මෙතන තියෙනවා ක්වාටර්ලි රිපෝට් කියලා. ක්වාටර්ලි රිපෝට්. දැන් මේ වගේ සැකයක් තිබ්බොතින් තව ටිකක් අපිට විශ්වාස කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් තමයි මම කියන්නේ. හරිද? මේ සෙෂන් එක කටුනොතින් ආයේ ලින්ක් එකෙන් එන්න. මොකද මම අද මේ පේජ් එකෙන් නෙමෙයි ඇවිල්ලා මට අර සෙෂන් ලින්ක් එක ගන්න බැරි වුණා. ක්ලෝස් වුණොතින් ඒකෙන්ම එන්න. රයිට් මේ ක්වාටර්ලි රිපෝට් වලට යන්න. ක්වාටර්ලි රිපෝට් එක ඇතුළට ගියාට පස්සේ මේකේ තියෙනවා shareholders details කියලා. හරිද? හැම කම්පැනි එකම ක්වාටර්ලි රිපෝට් එක ඇතුලේ තියෙනවා shareholders ලගේ details. ඒ කියන්නේ top 20. වැඩිපුරම shares තියෙන 20 දෙනාගේ තොරතුරු ටික මේකේ තියෙනවා. හරිද? දැන් මේ කම්පැනි එක ගත්තට පස්සේ මේ බලන්න මෙතන මේ තියෙනවා එයාලගේ නම් මෙතන නමත් එක්කම එයාලගේ තියෙන shares ප්‍රමාණය කීයද කියලා තියෙනවා. දැන් මේක ගත්තට පස්සේ මේ බලන්න මේකේ දුම්ගහ කොකනට් ප්‍රොඩියුසර්ස් එයාලට තියෙනවා shares 4.66ක්. ඊළඟට සිල්වර් මිල් හෝල්ඩින්ග්ස් 4.0. දැන් මෙතන බැලුවම මෙතන ෂෙයා හෝල්ඩර්ස්ලා වලට බලන්න පුළුවන් ලොකු ෂෙයාර්ස් වලින් අරගනිපු කට්ටිය ගොඩාක් ඉන්නවා ෂෙයා හෝල්ඩර්ස්ලා. හරිද? එක්කෙනෙක් විතරක් නෙමෙයි ෂෙයාර්ස් අරන් තින්නේ. කීප දෙනෙක් වටා ෂෙයාර්ස් ටික මේ ගොනු වෙලා නැහැ. විහිදිලානේ තියෙන්නේ. එතකොට අපිට මේ වගේ එකක් ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. මේ others ඒ කියන්නේ අපි වගේ පොඩි ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒ කට්ටියට තියෙනවා 147ක්. හරි? එතකොට
අන්න ඒ වගේ තමයි මේක අපිට කම්පැනි එක ට්‍රස්ට් කරන්න වෙන්නේ. ඒතකොට අපි ඩිරෙක්ටර් බෝඩ් එක බලන්න ඕන. හරිද? මේකෙම තියෙනවා ඩිරෙක්ටර් බෝඩ් එක පිළිබඳව විස්තර. මේ තියෙන ඩිරෙක්ටර්ස්ලා. ඒ කම්පැනි ඩිරෙක්ටර්ස්ලා ගැන තියෙනවා. ඒතකොට අපිට පුළුවන් වුණා මෙයාලගේ නම කොපි කරගෙන ඇවිල්ලා මෙයාලගේ Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මෙයාලගේ නම ගහලා එයාලගෙන ඒතකොට විස්තර එනවා මේ. ඒතර අපිට පුළුවන් නිවුස් එහෙම බලන්න මේක නිවුස් එහෙම සර්ච් කරලා බලන්න පුළුවන් YouTube එකේ මෙයාලා එකකින් අර එක වංචා වැඩ වලට අරවට මේවට අහු වෙලා කලින් අතීතයක් එහෙම තියෙන කට්ටියද කියලා සර්ච් කරලා බලන්නත් පුළුවන් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ. හරිද? ඒ කියන්නේ අර නිකම්ම ආවට ගියාට ගන්නෙ නෑ. අපි මේවයින් සර්ච් කරලා බලනවා. දැන් මේ තියෙන නම් කොපි කරලා අරගෙන අපි Google එකේ ගහලා බලනවා YouTube එකේ එහෙම ගහලා බලන මූල්‍ය වංචා වලට කලින් එහෙම. ඒතකොට එහෙම නිවුස් තියෙනවා නම් එනවනේ. හරිද? දැන් පැහැදිලිද මේ ඒ සම්බන්ධයෙන් අපි කියන්නේ මෙතන මේ තියෙන report වලින් අපි හොයන්න ඕන වඩාත් විශ්වාසවන්ත කම්පැනියක්. දැන් සාමාන්‍යයෙන් මේකේ නම් අර ඩිවිඩන්ඩ් ගෙවලා තියෙන උඩින් තියෙන කම්පැනිස් ටික එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙලා නැහැ. එහෙම වෙච්ච ඒවාත් තියෙනවා. හරිද? thank you හරි පැහැදිලි නේද ප්‍රශ්නේ ඇහුවේ කවුද මම මතක නැහැ. මං ඇහුවේ sir thank you හරි රයිට් ඒ වගේ තමයි අපි සර්ච් කරලා ගන්න ඕන. හරිද? දැන් ඒක පැහැදිලිද කාටත් පැහැදිලිද එතකොට මේ පොඩ්ඩක් මේ ෆයිනෑන්ෂල් රිපෝට් වලින් මේ දේවල් හොයාගන්න විදිය? මේක අපි තව විස්තර කරලා කතා කරනවා. හරි. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට මෙතෙන්දී බලන්න තියෙන්නේ. මම මේක තවදුරටත් කතා කරනවා මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකක් කොහොමද කියව ගන්න කියලා. එතන මේකෙන් අපිට තියෙන විවිධ මේ අනුපාත තියෙනවා. ratios PE ratio ඊට පස්සේ DPS එක ඊට පස්සේ net asset per value මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. එතකොට අර ගොඩක්ම දැන් අර මම රිකමන්ඩ් කරන්නේ ඔයාලට මෙන්න මෙතන මේ කලින් ඩිවිඩන්ඩ් දීලා තියෙන කම්පැනිස් ටික උදාහරණයකට මේකේ පළවෙනි පිටුවේ වගේ තියෙන ඒවායින් බලලා හරිද ඒකෙන් කීපයක් තෝරගන්න කියලා. හරිද මට අර රිකමන්ඩ් කරන්න බෑ මෙන්න මේ කම්පැනියෙන් ගන්න මේ කම්පැනියෙන් ගන්න කියලා. මම අර ඔයාලට කලින් උත්තර මේක පටන් ගන්නදිත් කිව්වා අර මේ ස්ටොක් රිකමන්ඩ් කරන්න බෑ අපිට. ආයෝජන උපදේශකයෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. මෙන්න මේ කම්පැනි කියන්නේ ඔයාලා ප්‍රයිවට් ආයෝජන උපදේශකයෙක් ගත්තොතින් ඒ කෙනෙක්ගේ උපදෙස් ගත්තොතින් තමයි ඔයාලට එයාට විතරයි අද උපදෙස් දෙන්න මේ කියන්නේ මේ ෂෙයා එක ගන්න කියලා කියන්න අවසර තියෙන. අපිට ෂෙයා එක ගන්න මේ කියන්න අවසර නැහැ. නමුත් අපිට හොඳ ෂෙයා එකක් තෝරගන්න විදිය කියා දෙන්න පුළුවන්. රයිට්. එතකොට දැන් මෙතන CDS account එකක් open කරලා තියෙන අය හෝ අර CSC app එක දාගෙන තියෙන ඉන්න අය ඉන්නවද? දැනට account එකක් හදලා තියෙන හෝ CSC app එක දාගෙන තියෙන අය මට පොඩ්ඩක් මේ එක්ක මැසේජ් එකක් දාන්න බලන්න. එහෙම නැත්නම් raise hand කරන්න. right account එක හදලා නැහැ තාම නේ. හරි. දැන් අපි අද කතා කරන account එක හදන විදිය එතකොට ඒකේ ලොකු දෙයක් නෑ. හරිද? account එක හදන විදිය කතා කරනවා. ඊළඟට share market එක වැඩ කරන විදිය ඊළඟට අපි කතා කරනවා. තා ෆෝමින් වලින් මේක ක්ලෝස් එතකොට ආයෙ වටන්ගෙන ඊළඟට අපි කතා කරනවා share market එක වැඩ කරන විදිය. ඊට පස්සේ app එක හදන්න අවශ්‍ය මූලික කරුණු ටික කතා කරනවා. එතකොට මම ඔයාලට PDF එකක් දානවා. හරිද? දැන් මේ app එක හදද්දී අනිවාර්යෙන් ඔයාලට පළවෙනි සැරේ හදද්දී ඒකේ අර තනියම පුරව ගන්න බැරි තැන් ටික සමහරට එන්න ඉඩ තියෙනවා. ඒ ටික තියෙන PDF එක මම ඔයාලට දානවා group එකට. app එක හදන්න යන්න කලින් මේ PDF එක කියවන්න. හරිද? ඒක සිංහලෙන් දාන්නේ. හරිද? මේ PDF එක කියවන්නේ PDF එකේ ඔය app එකෙන් account එක හදද්දී එන හැම step එකක්ම ඒ step එකදී කරන්න ඕනේ ඒවා ටික විස්තර කරලා තියෙන PDF එකක් දානවා. උතට ඒක කියවලා app එකේ ඒ ටික fill කරන්න පුළුවන්. ඒතොර ඒ අතරතුර app එකේ ප්‍රශ්නයක් આવතින් ඩස් කරලා PDF එක open කරලා බැලුවා. හරිද? වැරදි තොරතුරු දාන්න එපා. හරියට පුරවන්න. මොකද වැරදුනොත් ඒක අපිට resubmit කරන්න වෙනවා. ඒතොර කරදරයිනේ ඒක නිසා. හරි.
දැන් අපි තව කම්පැනි එකක බලමු. ඔයාලා CSE වෙබ් අඩවියට ගිහලා බලන්න හරිද නිකන් ඒ කියන්නේ ඉන්න වෙලාවට දැන් මේක යටම තියෙනවා මේ මෙන්න මෙහෙම තීරුවක් top gainers කියලා තියෙනවා. ඒ කියන්නේ share price එක මේ දවස් ටිකේ හොඳටම වැඩි වෙච්ච අය. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙච්ච අය. මෙතන percentage එක තියෙන කොච්චර වැඩි වෙලාද? top losers. ඒ කියන්නේ share price එක සැලකිය යුතු ප්‍රමාණයෙන් අඩු වෙච්ච අය. හොඳටම අඩු වෙච්ච 20 දෙනා. ඊළඟ most active traders. ඒ කියන්නේ වැඩිපුරම shares එහෙ මෙහෙ විකුණුණු අය ටික මෙතන තියෙනවා. හරි? එතකොට දැන් අපි බලමු මේ සම්පත් බැංකුවේ වගේ ෆයිනෑන්ෂල් වලට ගිහිල්ලා මම කිව්වා ඇනුවල් රිපෝට් එක මෙතන තියෙනවා වාර්ෂික වාර්තාව එහෙම නැත්නම් ක්වාටර්ලි රිපෝට් එක කාර්තුවකදී නිකුත් කරන වාර්තා. කාර්තුවක් කියලා කියන්නේ මාස 4ක්. ඒක ඔයාලා දැනුවත් ඇති කාර්තුවක් කියන්නේ මාස 4ක්. ඒතර මේ ක්වාටර්ලි රිපෝට් එකේ තියෙන්නේ අවසාන මාස 4ට අදාළ තොරතුරු ටික. හරි? එතකොට ගොඩාක්ම නිවැරදි තොරතුරු ටික ගන්න පුළුවන් මේ ක්වාටර්ලි රිපෝට් වලට ගියාට පස්සේ. ක්වාටර්ලි රිපෝට් එක මේක ඕපන් කරලා අපි බලමු මේකේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද කියලා. ඒ කියන්නේ ෂෙයා වැඩිපුරම ෂෙයාස් තියෙන 20 දෙනා කවුද කියලා බලමු. ඒ අටම තියෙන්නේ හරියද? මේක අර right මේ තියෙන ඩිරෙක්ටර් බෝඩ් එක මේ තියෙන සම්පත් බැංක් PLC top 20 shareholders හරි දැන් මේක බලන්න අපි දැන් මෙම පාඩමේදී කතා කරන්න යන්නේ කොහොමද කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ කියන දේ. මීට කලින් අපි කතා කළා IPO එකක් කියන්නේ මොකක්ද කියලා. IPO එකකදී කරන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න ෂෙයා හෝල්ඩර්ස්ලා කියන ආයෝජකින්ට ආරාධනා කරනවා ඒ ආයතනයේ කොටස් මිලදී ගන්න. එතකොට එයාලා ඒ කොටස් මිලදී ගත්තාට පස්සේ මා ආයතනයේ ෂෙයා හෝල්ඩර්ස්ලා බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි එතන සිද්ධ වෙන්නේ. මේ බලාගන්න පුළුවන් කම්පැනියක් මම විතර මේ යටින් තියෙන process එක වහන්නම් ඕගොල්ලන්ට මේ පැහැදිලි කරන්න. හරිද? මොනව වහලා තියෙනව ටික ගැන අවධානය යොමු කරන්න එපා. මෙන්න මේ විදිහට IPO එකක් කියලා කියන්නේ කම්පැනි එකකින් ආයෝජකයින්ට තම ව්‍යාපාරයේ කොටස් විකිණීම සිද්ධ කරනවා. හරිද? මේ IPO එකකින් දැන් මේ ආයෝජකයෝ 3 දෙනෙක් ඉන්නවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ 3 දෙනා මේ ආයතනයේ කොටස් මිලදී ගන්න. එතකොට එයාලගේ සල්ලි වලින් මේ කම්පැනි එක පටන්ගෙන සාර්ථක වෙනවා. හරිද? අපි හිතමු මේ විදිහට මේ පටන් ගන්න දැන් මේ IPO එකකින් කොටස් විකුණනලා ප්‍රාග්ධනය හොයාගෙන පටන් ගන්න ආයතනය බොහොම සාර්ථකව වසර කිහිපයක් දියුණු වෙනවා කියලා. එතකොට දැන් මේ කම්පැනිය ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්නවා. ඒ වගේම තමයි මේ කම්පැනියෙන් හොඳට ඩිවිඩන්ඩ් ලබා දෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ අපි කතා කළා ඩිවිඩන්ඩ් කියන්නේ මොනවද කියලා ලාභාංශය. කම්පැනි ලබන ලාභය ෂෙයා හෝල්ඩර්ස්ලා අතර බෙදලා දෙනවා. ඒකට තමයි ඩිවිඩන්ඩ් ලබා දෙනවා කියලා කියන්නේ. ලාභාංශය ලබා දෙනවා කියලා කියන්නේ. අපි මේක ගැන වඩාත් පැහැදිලිව කතා කළා මීට කලින් පාඩමේදී. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ලංකාවේ ඇත්තම ආයතන කීපකින් ලබා දීලා තියෙන ඩිවිඩන්ඩ්ස් පිළිබඳවත් පොඩි රිපෝට් එකක් ඔයගොල්ලන්ට PDF එකක් ඉදලා ලබා දුන්නා. ඒකට ඒව දැන් බලලා ඔයාලා දැන් අදහසක් අරගෙන නැති මොකද්ද මේ ලාභාංශය කියන්නේ කියලා. හරිද? ඒතකොට දැන් මේ කම්පැනි හොඳට ලාභාංශයක් ලබා දෙනවා, ඩිවිඩන්ඩ් ලබා දෙනවා. ඒ වගේම තමයි කම්පැනියත් හොඳට දියුණු වෙනවා. හොඳ පැවැත්මක් තියෙන, හොඳ දියුණුවක් තියෙන කම්පැනියක් බවට වගේ පේනවා. ඒක නිසා මෙන්න මේ ආයෝජකයෝ 3 දෙනා තමයි දැන් කොටස් අරන් තියෙන්නේ.
එළියේ ඉන්න ආයෝජකයෝ දැන් බලාගෙන ඉන්නේ මේ කම්පැනි එකේ ෂෙයාර්ස් ගන්න. මොකද මේ කම්පැනි හොඳ කම්පැනි එකක් හින්දා එළියේ ඉන්න ආයෝජකයොත් ෂෙයාර්ස් ගන්න බලාගෙන ඉන්නවා. නමුත් එයාලට දැන් මේ කොටස් මිලදී ගන්න විදියක් නැහැ. මොකද IPO එකක් තියන්නේ නැහනේ. වෙනත් ක්‍රම තියෙනවා. හරිද? එතකොට දැනට මේ බලන්න මේ තුන් දෙනා ගාව තමයි ෂෙයාර්ස් තියෙන්නේ. මේවා වෙන අයට ගන්න විදියක් නැහැ. ඔන්න ඔතින්දි තමයි කොටස් වෙළඳපොළ මැදිහත් වෙන්නේ. දැන් මේ ආයෝජකයෝ තුන් දෙනාට පුළුවන් මෙන්න මේ කොටස් වෙළඳපොළට තමන්ගේ තියෙන කොටස් විකුණන්න දාන්න. ඒ කියන්නේ තමන් ගනිපු IPO එකෙන් ගනිපු ගානට වඩා වැඩි මුදලකට කොටස් වෙළඳපොළේ විකුණ ගන්න පුළුවන්. එම IPO එකෙන් ගනිපු ගානට වඩා වැඩි මුදලකට විකුණ ගන්න පුළුවන් වෙන්නේ එළියේ ඉන්න කට්ටිය. උදාහරණයක් විදිහට මම ඔබ කියලා දාලා තියෙන මේ ඔබ එළියේ ඉන්න ආයෝජකයෝ අර ආයතනයේ කොටස් වැඩි මිලට මිලදී ගන්නට කැමති නම් තමයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ නේද? අපි හිතුවමු සමහරලාට මෙහෙම වුණා කියලා මේ කම්පැනි එකෙන් IPO එකක් තියලා මේ ආයෝජකයන්ට මේ කොටස් ලබා දෙනවා. ඒතකොට කම්පැනි එක අසාර්ථක වෙනවා. එහෙම වුණොත් එළියේ කවුරුත් මේ කොටස් ගන්න බලාගෙන නැහැ. ඒ වුණොත් එතන මේ ෂෙයාර්ස් කොටස් වෙනකොට දැම්ම කියලා එහෙම ලොකු ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. මිල වැඩි වෙන්නේ නැහැ නේද? ඒතර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. සමහරට IPO එකෙන් ගනිපු ගානටත් වඩා අඩු මුදලකට වෙන්න පුළුවන් විකිරෙන්නේ. එතකොට මේ ආයෝජකයන්ට මුලින්ම සම්බන්ධ වුණු මේ ආයෝජක තුන් දෙනාට පාඩු වෙන්න පුළුවන්. හරිද? එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව ව්‍යාපාරය සාර්ථක වෙලා දියුණු වෙනවා නම් සාර්ථකත්වයකටපත් වෙනවා නම් හොඳට ඩිවිඩන්ඩ් දෙනවා නම් කොටස් වෙළඳපොලේ ඔබ වැනි අය ඔබ වැනි අය මේ කොටස් මිලදී ගන්න ගොඩාක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒතර ආයෝජකයෝ ගොඩක් ඉන්නවා. ඒක නිසා මෙයාලට ලාභයක් තියාගෙන කොටස් වෙළඳපොලේ කොටස් විකුණන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ කොටස් වෙළඳපොලක සිද්ධ වෙන ක්‍රියාවලිය. මම මේක තවත් පැහැදිලි කරන්නම් white board එක දාගෙන. හරි මම දැන් ඔබට මේ කොටස් වෙළඳපොලේ සිද්ධ වෙන ක්‍රියාවලිය white board එකේ දාගෙන වඩාත් පැහැදිලිව විස්තර කරන්න තමයි යන්නේ. හරි. එතකොට අපි බලමු එකින් එක. අපි හිතමු යම්කිසි ආයතනයක් තියෙනවා. දැන් ආයතනයක් පටන් ගන්න යනවා ABC කියලා. හරි යම්කිසි ආයතනයක් පටන් ගන්නවා ABC කියලා. මේ ආයතනය මෙයාලා විශාල ආයතනයක් විදිහට පටන් ගන්න යන්නේ. ඒ නිසා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. මේ ප්‍රාග්ධනය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක රුපියල් බිලියන ගණනක් අවශ්‍ය වෙන ව්‍යාපාරයක් පටන් ගන්න. හරිද? ඒතකොට ඒකින්ද මෙයාලට ඒ අවශ්‍ය ප්‍රාග්ධනය හොයා ගන්න අවශ්‍යයි. මේ මුදල් හොයා ගන්න අවශ්‍ය මේ ව්‍යාපාරය පටන් ගන්න. දැන් අපි මුලින්ම කතා කළා පළවෙනි පාඩමේදී ඒ වගේ විශාල ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය හොයා ගන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි කොටස් වෙළඳපොළ හරහා IPO එකක් කරලා නේද? ඔයගලන්ට මතකයිනේ IPO එක. IPO එකේදී කරන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය මූලික මුදල් එකතු කරගන්න එක. කම්පැනියේ අවශ්‍ය මුළු ප්‍රාග්ධනය කොටස් වලට කඩලා ආයෝජකයන්ට ආරාධනා කරනවා අපේ ව්‍යාපාරයේ කොටස් මිලදී ගන්න කියලා. හරිද? එතකොට ඔන්න දැන් ABC කියන ආයතනයත් Tamanට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්න IPO එකක් කරනවා. හරි? එතකොට අපි හිතමු ඔන්න දැන් ආයෝජකයෝ ටිකක් මේකට එනවා. මෙයාලේ කොටස් අරගන්න. X හා Y කියන ආයෝජකයෝ දෙන්න ඕන දැන් මේ IPO එකෙන් ABC ආයතනයේ කොටස් මිලදී ගන්න හදන්නේ. මෙයාලා එක කොටසක් රුපියල් 10කට තමයි විකුණන්න හදන්නේ. right? රුපියල් 10කට තමයි IPO එකේදී විකුණන්න හදන්නේ. ඉතින් මේ X හා Y කියන ආයෝජකයෝ දෙන්න රුපියල් 10 ගානේ මෙයාලා කොටස් අර ගන්නවා. සේරම කොටස් ටික අර ගන්නවා. එතකොට මේ කම්පැනි පටන් ගන්න පුළුවන් දැන් අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගත්ත IPO එකෙන් ආයෝජකයන්ට කොටස් විකුණලා ඔන්න දැන් ආයතනය පටන් ගත්තා. ආයතනය පටන්ගෙන දෙවන ආයතනය අවුරුදු ගාණක් සාර්ථකව කරගෙන යනවා.
එතකොට ආයතනේ හොඳ ලාභයකුත් ලබනවා කියලා අපි හිතමුකෝ. හොඳ ලාභයකුත් ලබනවා. හොඳ ප්‍රසිද්ධ ආයතනයක් බවට පත් වෙනවා. ජනතාව අතරට හොඳට ගිහිල්ලා හරිද ප්‍රසිද්ධ වෙලා හොඳ ආදායමක් හොයාගෙන හොඳ තත්ත්වයක ආයතනයක් බවට මේ ABC ආයතනය පත් වෙනවා. දැන් එතකොට මේ X හා Y ඒ දෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ ආයතනයෙන් හොඳට ලාභාංශයක් ගෙවනවා. ලාභාංශ කියන එක මතකයිනේ. ආයතනයේ ලාභ ලැබුවට පස්සේ ඒ ලාභයෙන් කොටසක් මේ ෂෙයා හෝල්ඩර්ස්ලට ලබා දෙනවා. හරි. එතකොට දැන් මේ X හා Y ට හොඳ ඩිවිඩන්ඩ් එකකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳ ලාභාංශකුත් තියෙනවා. ආයතනෙත් හොඳයි. ආයතනයේ දිනෙන් දින දියුණු වෙනවා. එතකොට ආයතනයේ වටිනාකමක් දවසින් දවස වැඩි වෙනවා. ඉතින් X හා Y ওই විදිහට මේ ආයතනයේ ප්‍රයෝජන අරගෙන ඉන්නවා ෂෙයා හෝල්ඩර්ස්ලා විදිහට. දැන් එළියේ ඉන්නවා ෂෙයා හෝල්ඩර්ස්ලා ගොඩක්. ආයෝජකයෝ ගොඩක්. හරිද? මෙන්න එහෙම ආයෝජකයෝ ගොඩක් එළියේ ඉන්නවා. දැන් මෙයාලා බලාගෙන ඉන්නේ මේ ABC කම්පැනි දිහා. එයාලා බලාගෙන ඉන්නවා මේ කම්පැනි හොඳට ඩිවිඩන්ඩ් දෙනවා. හොඳට දියුණු වෙන ආයතනයක්. ඉතින් මේ අපි තෝ මේ දෙන්න HRT කියලා. මේ HRT කියන දෙන්න ආයෝජකයෝ දෙන්න බලාගෙන ඉන්නවා ABC ආයතනය ආයෝජනය කරන්න. හරිද? හැබැයි යාලට කොටස් ගන්න දැන් ක්‍රමයක් නැහැ. මොකද යාලට IPO එකෙන් කොටස් ගන්න බැරි වෙලා. හරිද? ඒකට සහභාගී වෙන්න බැරි වෙලා මොකක් හරි හේතුවක් හින්දා එක්ක දාන්නේ නැතුව. හරිද? එක්ක ඒ වෙලාවේ IPO එක වෙලා මෙයාලා බය වෙලා මේ කම්පැනි හරියට කරගෙන යයිද කියලා ෂුවර් එකකුත් නැහැ. ඒක නිසා එහෙම කොමාරි යාලා අරගෙන නැහැ IPO එකෙන් කොටස්. නමුත් දැන් ඔන්න කම්පැනි ගැන හොයලා බලනකොට හොඳට ඩිවිඩන්ඩ් දෙනවා. දැන් මෙයාලා කැමති කොටස් ගන්න. හරිද? දැන් ඔන්න මෙයාලා දෙනට කොටස් ගන්න කෙලින්ම X හා Y එකෙන් ගන්න විදියක් නැහැ. එහෙම ක්‍රමයක් දැන් මෙයාලට නැහැ. හරි? එතකොට දැන් මේ වගේ වෙලාවට තමයි අතරමැදියෙක් අවශ්‍ය වෙන්නේ නේද? X හා Y ගේ තියෙන කොටස් ටික අරගෙන H හා T ට වගේ අනිත් ආයෝජකයින්ට විකුණන්න නේද? ෂෙයාර්ස් තියෙන කට්ටියකින් අරගෙන ෂෙයාර්ස් ගන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට විකුණන්න මේ අතරමැදියෙක් ඕන. හරිද? ඒක එතකොට හරියට අර මේ පොලක් වගේ නේද? ඔන්න දැන් ඒ වගේ තියෙන පොලක් තමයි මේ ෂෙයා මාකට් එක කියලා කියන්නේ. හරි? කොටස් විකුණන පොලක්. කොළඹ කොටස් වෙළඳ පොල. හරි? ඔන්න දැන් එතකොට පැහැදිලි නැති නේද ඔයගොල්ලන්ට මේ කොටස් වෙළඳ පොලේ ක්‍රියාකාරීත්වය. කොටස් වෙළඳ පොලෙන් කරන්නේ කොටස් විකුණන්න කැමති කට්ටියගේ කොටස් ගන්න කැමති කට්ටියට ලබා දෙන එක. හරි? දැන් ඔන්න X හා Y ගත්තේ කොටසක් 10 ගන්නනේ. දැන් මේ ව්‍යාපාරයේ හොඳ හින්දා X හා Y මේ කොටසක් විකුණන්නේ ගත්ත ගන්නම නෙවෙයි පොඩි ලාභයක් තියාගෙන රුපියල් 12කට. හරි? එතකොට දැන් මේ HRT කොටසක් ගත්තේ රුපියල් 12කට. එතකොට එක කොටසකින් රුපියල් කීයක් X හා Y ට ලාභද? X හා Y ට ලාභයි රුපියල් 2ක්. ඒක පැහැදිලි නේද? එයා ගත්තේ කොටසක් රුපියල් 10ට කොටස් වල 12 හරහා අර අලුත් කට්ටියට විකුණන්නේ 12ට. ඒක රුපියල් 2ක් ලාභයි. මේ ලාභය ලැබෙන්නේ කාටද? X හා Y ට. X හා Y ට තමයි මේ ලාභය ලැබෙන්නේ. ඒ කියන්නේ කොටස් විකුණපු කට්ටියට තමයි මේ ලාභය ලැබෙන්නේ. නැතුව කම්පැනිට ලාභයක් ලැබෙන්නේ නැහැ. හරි? එතකොට හොඳට මතක තියාගන්න කොටස් වෙළඳ පොළ හරහා වැඩි මුදලට කොටස් විකුණනහම ලාභය ලැබෙන්නේ කොටස විකුණපු කොටස් හිමියට. නැතුව ආයතනෙට ලාභයක් ලැබෙන්නේ නැහැ. හරිද? ABC ආයතනයේට කිසිම ලාභයක් නැහැ කොටස් වලින් පොළ හරහා කොටස් කොමාරණා කියලා. හැබැයි වෙන මෙහෙම දෙයක් එනවා. දැන් X හා Y ගාව කොටස් තියෙනවද නැහැ? ඒ සේරම HRT ගත්තා. එතකොට X හා Y කියන්නේ තව දුරටත් ABC ආයතනයේ ෂෙයා හෝල්ඩර්ස්ලා නෙමෙයි. හරි? දැන් අලුත් ෂෙයා හෝල්ඩර්ස්ලා තමයි මෙන්න මේ HRT කියන දෙන්න. හරි? කොටස් වෙළඳ පොළ හරහා තමයි ඔන්න ඔය ක්‍රියාවලිය උනේ. එතකොට මොකද උනේ? අලුත් ෂෙයා හෝල්ඩර්ස්ලා අර ඉඳපු ෂෙයා හෝල්ඩර්ස්ලා ටික මාරු වෙලා කොටස් ගන්නපු අලුත් කට්ටිය මේ ABC ආයතනයේ ෂෙයා හෝල්ඩර්ස්ලා වුණා. දැන් මේ ආයතනයේ උපයන ලාභයෙන් ලාභාංශය ලැබෙන්නේ H හා T ට. හරි. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ කොටස් වෙළඳ පොළ ලේසින් දෙන ක්‍රියාවලිය. එතකොට ඔබ දැන් ඔය ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ව්‍යාපාරවල කොටස් දැනට අරගෙන නැතුණාට IPO වලට ගිහිල්ලා නැති වුණාට ඔබට පුළුවන් කොටස් වෙළඳ පොළ හරහා ඒ වගේ කොටස් තියෙන අයගෙන් කොටස් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔබටත් පුළුවන් ඒ කොටස් වල මිල ඉහළ ගියාට පස්සේ මේ කොටස් විකුණන්න. උදාහරණයක් විදිහට දැන් මේ HRT රුපියල් 12ටනේ කොටස ගත්තේ. අපි හිතමු ටික කාලයක් යනකොට මේ කම්පැනි තවත් දියුණු වෙලා.
හරිද? මෙයාලා පිට රටට එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් කරලා හරිද? යාළුවගේ ජාලය ව්‍යාප්ත කරලා මේ ආයතනයේ කොටසක් රුපියල් 15ට යනකම් ඉහළ ගියා කියලා. හරි. ඔන්න දැන් රුපියල් 15ට ඉහළ ගිහිල්ලා කොටසක්. හරි. එහෙම ඉහළ යන්න හේතුව තමයි එළියේ බලන් ඉන්න කට්ටිය තවදුරටත් කැමති අනිත් කට්ටිය අනිත් ආයෝජකයෝ දැන් කැමති වෙනවා මේ ආයතනේ කොටස් මිලදී ගන්න. මොකද මේක ගොඩක් මේ හොඳ ආයතනයනේ, හොඳට ඩිවිඩන්ඩ් දෙනවා, හොඳ පැවැත්මක් තියනවා කියලා පේනවා. ඒක නිසා වෙනින් ආයෝජකයොත් බලාගෙන ඉන්නවා මේක ගන්න, ඉල්ලනවා මේක කොටස් වෙළඳ පොලෙන්. ඒක හින්දා අර ඩිමාන්ඩ් එකක් දෙනවා. මෙයාලා ඉල්ලනවා කොටස්. හරිද? ඉල්ලනකොට මොකද වෙන්නේ? ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට ඕනම දෙයක මොකද වෙන්නේ? වටිනාකම වැඩි වෙනවා. ඒක නිසා වෙන කොටස් රුපියල් 15ක් දැන් මිල ගිහිල්ලා. දැන් මේ chart ඊට පුළුවන් රුපියල් 12ට නේ කට්ටිය ගත්තේ. යාළුවෝ පුළුවන් තවත් ලාභයක් තියාගෙන මේ කොටස් ටික විකුණන්න රුපියල් 15ට. දැන් ඒතර අලුත් කට්ටිය කොටසක් ගන්න කීයද? රුපියල් 15ට. එතකොට මේ දෙන්නට ආපු ලාභ කීයක් වෙනවද? රුපියල් 3ක ලාභයක් එනවා නේද යාළුවට? රුපියල් 3ක ලාභයක් එනවා. ලාභය රුපියල් 3යි. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි කොටස් වෙළඳ පොළ හරහා ලාභ අරගන්නේ. දැන් මේ අලුතෙන් ගන්නපු සෙට් එකේ ඉන්නේ. එයාලටත් ඕන පුළුවන් ආයේ කොටස් මිල වැඩුණාට පස්සේ ආයේ විකුණන්න. හරිද? ඒත් කට්ටිය ගන්න කට්ටිය බලාගෙන ඉන්නවනේ. ඒත් විකුණන්න පුළුවන්. හරි. ඒතර ඔන්න ඔය විදිහට තමයි කොටස් වෙළඳ පොළ හොමාරුව සිද්ධ වෙන්නේ. දැන් මේ අලුත් කට්ටියට විකුණුනට පස්සේ මොකද වෙන්නේ? මේ කට්ටියත් අයින් වෙනවා අර කම්පැනි ෂෙයාර්ස් මේ ෂෙයා හෝල්ඩර්ස්ලා මේ එතනින්. හරිද? එතකොට අලුතෙන් ගන්න අය තමයි ආපු ෂෙයා හෝල්ඩර්ස්ලා එන්නේ. ඒතර ආපු ඩිවිඩන්ඩ් ලැබෙන්නේ මේ කට්ටියට. දැන් පැහැදිලිනේ? ෂෙයා හැම වෙලාවෙම ෂෙයාර්ස් ගන්න කට්ටියට තමයි වාසිය අත් වෙන්නේ. ඔහොම ෂෙයාර්ස් අතින් අතට හොමාරු කරන එක තමයි කොළඹ කොටස් වෙළඳ පොලෙන් සිද්ධ කරන්නේ. එතකොට ඔබට පැහැදිලි ඇති කොළඹ කොටස් හොමාරු එහෙනම් කොළඹ කොටස් වෙළඳ පොලෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. ෂෙයාර්ස් තියෙන කට්ටියගේ ෂෙයාර්ස් ගන්න බලාගෙන ඉන්න කට්ටියට විකුණලා දෙනවා. ඒතර මේක ලොකු ක්‍රියාවලියක් අපි මේ සරලව කතා කළාට හරියද? දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මෙතන සිද්ධ වෙන කාරණා. එහෙනම් ඔබ කොටස් යම්කිසි ආයතනයේ කොටස් මිලදී ගන්න නම් මොකද කරන්න ඕන? කොළඹ කොටස් වෙළඳ පොළ හරහා තමයි මිලදී ගන්න වෙන්නේ. එහෙම මිලදී ආගෙන කාලයක් ගිහලා මිල වෙරුවාට පස්සේ විකුණනවා නම් ඒකත් කරන්න ඕන කොළඹ කොටස් වෙළඳ පොළ හරහා. ඉතින් මේකට ඔබ කොළඹ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි වෙන්න ඕන. හරිද? ඒකට ක්‍රම කීපයක් තියෙන එකක් තමයි CDS account එකක් අපි හදා ගන්න ඕන මුලින්ම. CDS account එකක් හදා ගන්න ඕන. එතකොට broker කෙනෙක් හොයා ගන්න ඕන. ඔන්න ඔය කාරණා දෙක සිද්ධ කරන්න ඕන. කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කරන්න. මොකද්ද කරන්න ඕන? පළවෙනි එක ඔයගොල්ලෝ මතක තියාගන්න, පළවෙනි පියවර තමයි broker කෙනෙක් හොයා ගන්න ඕන. හරිද? broker කෙනෙක්, broker firm එකක් අපි තෝරගන්න ඕන. දෙක, ඒ broker හරහා අපි CDS කිනුමක් ඕපන් කරන්න ඕන. ඊට පස්සේ ඔබටත් මේ විදිහට කොටස් මිලදී ගන්න, කොටස් විකුණන්න, මේ දේවල් කරන්න පුළුවන්. ඔන්න ඔය පියවර දෙක. කවුද මේ broker කියලා කියන්නේ? අපිට තනියම කොටස් වෙළඳ පොළට ලියාපදිංචි වෙන්න බෑ. හරිද? ඒ ගනුදෙනු කරන්න බෑ. ඒතකොට ඉතින්දී අපි කොටස් වෙළඳ පොළට දැන් මේ ඔබ කියලා හිතන්න මේ ඉන්නේ. ඔබ කොටස් වෙළඳ පොළට සම්බන්ධ වෙන්න ඕන අතරමැදියෙක් හරහා. අන්නේ අතරමැදියට තමයි අපි කියන්නේ broker කියලා. හරිද? මේක මෙතන මේ දැන් මම මේවා කිව්වට මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරිද? ඊළඟ පියවරේදී මම කතා කරනවා මේක තව ටිකක් විස්තර කරලා. හරිද? ඔබට තියෙන්නේ broker කෙනෙක්ව තෝරගන්නවා. හරිද? මම ඊළඟට කතා කරනවා broker firms ගැන, broker ආයතන ගැන. තරවකාර ආයතන කියලා කිව්වම බහලා ඇති. මේ තරවකාර ආයතනයක් තෝරගෙන, තරවකාර ආයතන ගොඩක් තියෙනවා. ඒකක් තෝරගෙන ඒකේ ලියාපදිංචි වෙලා ඔබට මේ ගනුදෙනු ටික කරන්න පුළුවන්. හරි? right. එහෙනම් අපි ඒ කොටසට යමු. මේක පැහැදිලි නැති කියලා මම හිතනවා ඔබට. ඊළඟට අපි ආපහු යමු ප්‍රසන්ටේෂන් එකට. දැන් ඔබට මේ කොටස් වෙළඳ පොළ පිළිබඳව අවබෝධයක් ලැබෙනවා ඇති. කොටස් වෙළඳ පොළට සම්බන්ධ වෙන ඕනෑම අයෙකු CDS ගිණුමක් විවෘත කරගත යුතුය. CDS ගිණුම හරියට ඔබේ බැංකු ගිණුමක් වැනිය. ඔබ යම් ආයතනයක කොටස් මිලදීගත් පසු ඔබ මිලදීගත් කොටස් වල තොරතුරු හා කොටස් ගණන CDS ගිණුමේ සටහන් වේ.
එනම් මෙය සරලවම ඔබගේ බැංකු පාස්පොත වැනිය. right මෙන්න මේ CDS ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඔබ කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කරන්නට පෙර කොටස් වෙළඳ පොලට මේ ගනුදෙනු කරන්න යන්න පෙර මුලින්ම කරන්න ඕන CDS ගිණුමක් විවෘත කරගන්න එක. CDS ගිණුමක් නැතුව ඔබට කොටස් වෙළඳ පොලේ ගනුදෙනු කරන්න බෑ. කොටස් මිලදී ගන්නවත් විකුණන්නවත් බෑ. මේ CDS ගිණුමේ තමයි සටහන් වෙන්නේ ඔබ යම්කිසි කොටසක කොටස් මිලදී ගත්ත කියන එක. ගනිපු කොටස් ප්‍රමාණය. හරි ඔන්න ඔය දේවල් සේරම CDS ගිණුමේ තමයි සටහන් වෙන්නේ. ඒක නිසා කොටස් වෙළඳ පොලට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම CDS ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යයි. ඔබට තනිවම කොටස් වෙළඳ පොලේ CDS ගිණුමක් ආරම්භ කරන්න බෑ. හරිද? ඔබට දැන් උදාහරණයක් විදිහට ඔබට බැංකු ගිණුමක් ආරම්භන්න නම් ඔබ බැංකුවකට යන්න ඕනනේ. නේද? අන්න ඒ වගේ CDS ගිණුමක් ඕපන් කරන්න නම් ඔබ යන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් ගාවට යන්න ඕන. ඒ තමයි තරව්කරුවෙක්. එහෙම නැත්නම් බ්‍රෝකර් කෙනෙක් ගාවට ඔබ යන්න ඕන. හරිද? තරව්කරුවන් හෙවත් බ්‍රෝකර් කරුවන් ඉන්නවා. බ්‍රෝකර් ආයතන අපි කියන බ්‍රෝකර් ෆර්ම් කියලා මේවා තියෙනවා දැන් ලංකාවේ. ඒ වගේ තැනකට ගිහිල්ලා ගොඩක් තියෙනවා. හරිද? අපිට CDS ගිණුමක් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ගනුදෙනු කරන්න. කොටස් මිලදී ගන්න පුළුවන්, කොටස් විකුණන්න පුළුවන්. ඒ හැම දෙයක්ම එතකොට මේ CDS එකේ සටහන් වෙනවා. මේ තියෙන්නේ දැනට ලංකාවේ ඉන්න බ්‍රෝකර් ෆර්ම්ස් කීපයක්. හරිද? මේ ඔබට වැඩිපුර බ්‍රෝකර් ෆර්ම්ස් බලා ගන්න අවශ්‍ය නම් ඔබට යන්න පුළුවන් මෙහෙම ගහන්න Google එකේ CSE brokers. එතකොට මෙතන එනවා මේ CSE Colombo Stock Exchange members කියලා එකක් එනවා. මේක ඕපන් කරන්න. මේක අපිට බලා ගන්න පුළුවන්. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වීම සඳහා CDS ගිණුමක් ආරම්භ කිරීම සඳහා අපට සහාය ලබා ගත හැකි broker firms තරවකරුවන්. මේ වගේ තරවකරුවන් ගොඩාක් මේකේ පෙන්නලා තියෙනවා. ඔබේ ප්‍රදේශයට ඔබට වඩාත් කිට්ටු මේකේ බලන්න පුළුවන් මෙයාලගේ මේ තියෙන branches ඊළඟ මෙයාලගේ වෙබ් අඩවි තියෙනවා මේ දාලා. හරිද? එතකොට මේ වට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේවයි විස්තර බලන්න පුළුවන්. බලලා මේ එකක් තෝරගෙන හරිද? මේ කවුරුත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අපිට ගොඩක් සහයෝගය සපයනවා. එතකොට මේකෙන් එකක් මට රිකමන්ඩ් කරලා කියන්න බෑ. එහෙම අයිතියක් නැහැ. මෙතනින් බ්‍රෝකර් ෆර්ම් මේ සේරම හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. මට මෙතෙන්දී එකක් රිකමන්ඩ් කරලා කියන්න බෑ. ඔයාලට පුළුවන් මේ තමන් එකක් තෝරගත්තා නම් ඒ බ්‍රෝකර් ආයතනය ගැන Facebook එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එයාලට කතා කරලා බලන්න පුළුවන්. හරිද? එතකොට ඔබට ඇත්ත වශයෙන්ම දැන් බ්‍රෝකර් කෙනෙක්ගේ සහාය නැතුවත් මේක කරන්න පුළුවන්. හරිද? මේ account එක හදාගත්තට පස්සේ මුල් ටිකට ඕන. හරිද? මේක අඩිය තියන්න මුලින්ම මේකට enter වෙන්න අනිවාර්යයෙන් බ්‍රෝකර් කෙනෙක්ගේ සහාය ලබා ගන්න වෙනවා. හරි? එතකොට ඒ ගැන ලොකු දෙයක් කතා කරන්න නැහැ. ඔබ බ්‍රෝකර් කෙනෙක් මෙතනින් ඔබට ඔබේ ප්‍රදේශයට වඩාත් කිට්ටු කෙනෙක් මෙයාලගේ branches බලා ගන්න පුළුවන් වෙබ් අඩවි වලට ගත්තට පස්සේ ගියාට පස්සේ උදාහරණයක් විදිහට අපි යමු මෙයාගේ මේ ආශා සිකියුරිටිස් එකේ තියෙන වෙබ්සයිට් එක මෙතන තියෙනවා. මේකේ හැම එකෙම තියෙනවා වෙබ්සයිට්ස්. හරිද? මේක ඇතුළට අපි යමු බලන්න. මේකට යමුකෝ. මෙහෙම ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයාලගේ මේ branches ඊට පස්සේ එයාලගේ ටෙලිෆෝන් numbers නම් මෙතනක් දාලා තියෙනවා. හරිද? මම මේ page එක ඔයාලට ලබා දෙනවා PDF එකක් කරලා. ඒ කියන්නේ මේ CSE.lk කියන කොළඹ කොටස් වල පොලේ official website එකේ තියෙන මෙන්න මේ පිටුව screenshot කරලා දානවා. එතකොට ඔයාලට ඒකේ numbers ටික තියෙනවා. right අර ආශා සිකියුරිටිස් එකේ වෙබ්සයිට් එක අපි ලෝඩ් කරගත්තා. වෙබ්සයිට් එකට ගියා. එතන මේක බලන්න පුළුවන් ඔයාලට. මෙයාලගේ වෙබ්සයිට් එකේ ගොඩාක් විස්තර තියෙනවා. මෙයාලා ඔන්ලයින් ට්‍රේඩින් දෙනවාද මේවා සේරම තියෙනවා හැම කෙනාගේම. හරිද? එතකොට මේ කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන මේ දේවල් ටික. මේ branches කියන එකට ගියාට පස්සේ මේ හැම එකකම branches කියලා තියෙනවා. ඒ branches කියන එකට ඇතුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලංකාව පුරා කොහොමද එයාලගේ ශාඛා තියෙන්නේ කියලා. හරිද? එතකොට ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මාතර තියෙනවා, ගම්පහ, කිරිවත්ගොඩ,
F නා ඕනේ මේ වගේ තියෙනවා හරිද? මෙතන ඉතින් broker firms ගොඩාක් තියෙනවා. මේවා යම් එකේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයගලන්ට මේ ජෝන් කිල්ස් හරිද? මේ වගේ ගොඩාක් තියෙනවා. මේ එකක් ඔයගලන්ට තෝරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි මෙතනින් එහාට යන්න ඔයගොල්ලෝ මේ broker firm එකක් අනිවාර්යයෙන්ම තෝරා ගන්න අවශ්‍ය වෙනවා. හරිද? හොඳ කෙනෙක් ගැන තොරතුරු හොයලා තෝරගන්න හොඳයි. සේරම හොඳයි. හරිද? ඔයගොල්ලෝ වඩාත් කැමති කෙනෙක් තෝරගන්න වෙනවා. රයිට්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති අපි කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන අනිවාර්යෙන් බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න ඕන. රයිට්. අපි බ්‍රෝකර් කෙනෙක්වත් තෝරගත්ත කියලා ඕක බොහොම සරල දෙයක් නේ බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න එක. වෙබ්සයිට් මේ CSC එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එවන නම් මම දාන PDF එක බලලා ඉන්ටර්නෙට් එකේ තොරතුරු සොයලා Facebook එකේ තොරතුරු සොයලා එච්චර සොයන්න දෙයක්වත් නැහැ. ඔයගොල්ලන්ට මෙතන එකක් තෝරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයගොල්ලන්ගේ යාළුවෝ භාවිතා කරන ඒවා තියෙනවා. ඔයගොල්ලෝ දන්න අය භාවිතා කරන ඒවා නේද? එහෙනම් Facebook එකේ මේ ගැන කියපු සංවාද තියෙනවා වුණ තරම්. හරිද? මම ඒ වගේ ඒවා කීපයක් මේ group එකට දාන්නම්. ඒතර ඔයගොල්ලෝ හොඳ එකක් බ්‍රෝකර් ෆර්ම් එකක් ඉස්සෙල්ලා තෝරගන්න. හරි? තෝරගෙන ඉවරලා ඔයාට සාම්ප්‍රදායික විදිහට account එකක් හදන්න නම් හරිද? සාමාන්‍ය ක්‍රමය කියන්නේ ඉස්සෙල්ලා ඉඳන් භාවිතා කරන ක්‍රමය තමා කැමති බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නවා. ඊළඟට තමාට ළඟම ඇති බ්‍රෝකර් ආයතනයේ ශාඛාව වෙත ගොස් CDS ගිණුමක් සෑදීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර දීම. හරි? ඔන්න ඕක තමයි එච්චරයි තියෙන්නේ. හරිද? ඊළඟට පළවෙනි ආයෝජනය කරන්න ආයෝජනයේ ඉදිරි කුඩා මුදලක්. හරිද? පුංචි මුදලක් රුපියල් 20000 25000 හරිද? 15000 වගේ පොඩි මුදලක් තමයි මුලින්ම ආයෝජනය කරන්න කියලා මම කියන්නේ. හරිද? මේ කෝස් එකට ඕගොල්ලෝ ආයෝජනය කරන මම කියන්නේ එච්චරයි. හරිද? ලොකු මුදල් ආයෝජනය කරන්න කියන්නේ පොඩි මුදලකින් මේ වැඩේ පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. හරිද? ඒතර බ්‍රෝකර් ආයතනය හරහා මේ මුදලට අදාළ ඔබට ආයතනයක කොටස් මිලදී ගන්න පුළුවන්. ආයතනයක් තෝරගන්න විදිය අපි ඊළඟ පාඩමේදී කතා කරනවා. එතකොට මේ පාඩමත් අධ්‍යයනය කරලා ඔබට කැමති ආයතනයක් තෝරගෙන ඔබට හොඳයි කියලා හිතන ආයතනයක් තෝරගෙන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි කොහොමද ආයතනයක් හොඳයිද කියලා තෝරගන්නේ මොන සාධක මතද තීරණය කරන්න කියන එක ඊළඟ පාඩමේදී කතා කරනවා. හරි. එතකොට මෙන්න මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒතකොට මෙතෙන්දී අපි බ්‍රෝකර් කෙනෙක්ව තෝරගෙන ඒ බ්‍රෝකර් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් එයාට කෝල් කරලා තමයි account එක හදාගන්නේ. right. ඒක තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය. නමුත් දැන් ඔබට මේක පහසුවෙන් ගෙදර ඉඳන්ම කරන්නත් පුළුවන්. ඒ තමයි ඔයාලගේ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න CSE Colombo Stock Exchange වලට මේ මොබයිල් app එකක් තියෙනවා. ඒ මොබයිල් app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ගෙදර ඉඳන්ම තමන්ගේ CDS account එක හදාගන්න පුළුවන්. හරි. එතකොට ඒ ක්‍රමයට කරද්දී මේ විදිහට බ්‍රෝකර් කෙනෙක්ගේ ගාවට යන්න දෙයක් නැහැ. බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න විතරයි තියෙන්නේ. බ්‍රෝකර් කෙනෙක්ව තෝරගෙන මොබයිල් app එක හරහා ඔයගොල්ලන්ට CDS ගිණුමක් ඕපන් කරන්න පුළුවන්. right. එතකොට ඔන්න ඔය ටික තමයි මේ කොටස් වලට සම්බන්ධ වෙන්න අපි කරන්න ඕන. මම ආයෙ සාරාංශයක් කියන්නම්. හරිද? ගොඩක් දේවල් කතා කරමින් දැන් සමහර කට්ටිය ඉන්නවනේ අල්ලගන්න අමාරු වෙන. හරිද? අපි කොටස් මිලදී ගන්න සහ කොටස් විකුණන්න අනිවාර්යෙන් කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න ඕන. කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන නම් අපිට CDS ගිණුමක් තියෙන්න ඕන. CDS ගිණුමක් හදාගන්න. එහෙම නැත්නම් කොටස් වෙළඳපොළේ කොටස් ගනුදෙනු කරන්න අපි අනිවාර්යයෙන්ම බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න ඕන. මේ බ්‍රෝකර් කෙනෙක්ව තෝරගෙන එයා යටතේ අපි කොටස් වෙළඳපොළ සඳහා CDS ගිණුමක් සඳහා ලියාපදිංචි වෙන්න ඕන. හරිද? එතකොට ඒක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බ්‍රෝකර් ගාවට ගිහිල්ලා බ්‍රෝකර්ගේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් CSC මොබයිල් ඇප් එක දාගෙන Tamanටම account එක හදාගන්නත් පුළුවන්. right. ඔය ටික තමයි අපිට මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ. කොහොමද මේ මොබයිල් ඇප් එකෙන් CDS ගිණුමක් ඕපන් කරන්න කියලා කතා කරන පුංචි වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. එතකොට ඒ වීඩියෝ එක බලලා ඔයාලට තනියම තමන්ගේ CDS ගිණුම හදාගන්න පුළුවන් CSE app එක හරහා. හරිද? එහෙනම් අපි මේ පාඩම අවසන් කරනවා. ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ කොටස් වෙළඳපොළ ගිණුමක් මේ CDS ගිණුමක් කොටස් වෙළඳපොළ ගනුදෙනු කිරීම සඳහා CDS ගිණුමක් හදාගන්න එක. එතකොට ඒක කරන්න පහසුම ක්‍රමය තමයි ඉතින් ඔයාලට ගෙදර ඉඳන් මේ CSE app එක හරහා තමන්ගේ ගිණුම හදාගන්න පුළුවන්. ඒක අපි දැන් බලමු ඊළඟ වීඩියෝ එකකින් කොහොමද මේ account එක හදාගන්න කියලා.
අද මේ අර මං අර කිව්ව ප්‍රශ්නේ තියෙනවා ඒක නිසා මේ extremely sorry මේ එතකොට මම මේක ලබන සතියේ වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ හරියද මේ කට් වෙන ප්‍රශ්නේ මට මේ අර per sessions මම ගන්නෙ ඒ කියන්නේ session එකට තමයි zoom එක premium එක ගන්න. දැන් ගිය සතියේ මේ ප්‍රශ්නේ ආවේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. මේ මට අද ඒක ගන්න මතක් වුණේ 7:00 තමයි zoom link එක ගන්න මතක් වුණේ. ඒක ඒ වෙලාවේ මම අර කෝල් එකක් ගත්ත මේ ෆෝන් එක වැඩ කළේ නැහැ. මොකද හරි එහෙම ප්‍රශ්නයක් කළා. ඒකින්ද තමයි මට මේ premium එක ගන්න බෑ. ඒ කියන්නේ zoom pro එක ගන්න බැරුණේ අද. ලබන සතියේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ අනිවාර්යෙන්. හරිද? මම අර මේ අරගෙන තිබුණේ ඒක එක්ස්පයර් වෙලා දැන් අර මට අද ඒක රිනිව් කරගන්න බැරි වුණා මේ ඒකයි මේ ප්‍රශ්නේ. ඔයාලට නැත්නම් මේ කට් වෙන්නේ නැහැ. ලබන සතියේ ඒක මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මේ extremely sorry about that. හරිද? මට ඒකට මේ දැනට අර ශනිකව කරගන්න දෙයක් තිබුණා. ඒකයි මම අර ෆ්‍රී එකකින් එහෙම ඕපන් කළේ. රයිට්. දැන් මම ඔයාලට එහෙම ප්‍රයිස් එක අඩු වෙච්ච එකක් පෙන්නන්නම්. හරිද? මෙන්න මේ හෙලා ඇපිරල් කියලා එකක්. ඒක මේ IPO එකෙන් දුන්නේ රුපියල් 17කට වගේ. IPO එකේදී කට්ටිය ගොඩාක් ගත්තා ඒක මේ අප්පේ කියලා හිතලා. හැබැයි උනේ ඒකේ අනිත් පැත්ත. මේ බලන්න දැන් මේක බලන්න මේ IPO එකේදී මේ එතකොට 2024 පෙබරවාරි රුපියල් 17ට මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. හරිද? රුපියල් 14ත් එතකොට ගණිපු කට්ටිය ඉඳලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ එන්න ටිකටම ප්‍රයිස් එක අඩු වෙලා මේ අඩු වෙලා අද තියෙන්නේ කීයද? රුපියල් 3යි 720ට. ඒතර අර 14 ගණිපු කෙනෙක්ට අද වෙනකන් තියාගෙන හිටියා නම් හිතා ගන්න කොලාව නේද? මේ පාඩුව අලාභය ඉතා විශාල අලාභයක් කියලා. දැන් එහෙම කට්ටිය මොකද කරන්නේ? මේ 17 දී අරගෙන මෙන්න ප්‍රයිස් අඩු වෙන තේරෙනකොටම වැඩේ හරියන්නේ නැහැ කියලා තේරෙනකොටම මොකද කරන්නේ? එයාලා තියෙන ෂෙයාර්ස් ටික විකුණනවා. දැන් මේක මුල පටන් ගන්න දවසේ ඉඳන් මිල මේ ප්‍රයිස් එක අඩු වෙනවා. කට්ටිය විකුණගෙන යනවනේ. එතකොට ගන්නත් පෙළඹෙන්නේ නැහැ කට්ටිය. එහෙම වෙලා තමයි මේ ප්‍රයිස් එක මේ වැටලා තියෙන්නේ. 17 තිබිච්ච එක දැන් තියෙන්නේ මේ 3යි ගන්න. right එතකොට මේ අන්න එහෙම තියෙනවා යම්කිසි සමාගමක මේ සෙලින් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කොටස් විකුණන්න ඉන්න ප්‍රමාණය වැඩි වෙලා ඒ කොටස් ගන්න ඉන්න කට්ටිය පිරිස අඩු වෙනකොට ඒක මිල අඩු වෙනවා ඒ ෂෙයා එකේ වටිනාකම අඩු වෙනවා right එතකොට ඒක තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ අර වීඩියෝ එකේ මට වලට තව ටිකක් කියන්න නැති ඒ ටිකත් අපි දැන් බලමු right අපි මේ මෙන්න මෙතනින් තමයි නතර කළේ අලුත් දැන් අර අවසානයේ රුපියල් 15 දැන් අර රුපියල් 10 12 කතන්දරේ හරිය නේද ඒක තීරණය වෙන්නේ ඉල්ලු මහා සැපයුම මත එකත් කරන්න කොළඹ හරි දැන් ඔන්න බලමු දැන් මෙන්න අලුත් අර ෂෙයා හෝල්ඩර්ස් තුන් දෙනා ආවනේ එතනින් දැන් අපි බලමු මොකක්ද උනේ කියලා කොටස් වෙළඳපොළ හරහා ඉතින් මේකට ඔබ කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙන්න ඕන හරිද ඒකට එතකොට මේ වගේ ෂෙයාර්ස් ගන්න අපි කොළඹ කොටස් වෙළඳපොළේ හරහා ගන්න අපි CDS account එකක් හදා ගන්න ඕන CDS account එකක් අපිට හදා ගන්න බෑ නිකම්ම අපි broker කෙනෙක් හරහා තමයි CDS account එකක් හදා ගන්න අවශ්‍ය වෙන්නේ ක්‍රම කීපයක් තියෙන එකක් තමයි CDS account එකක් අපි හදා ගන්න ඕන මුලින්ම CDS account එකක් හදා ගන්න ඕන එතකොට broker කෙනෙක් හොයා ගන්න ඕන ඔන්න ඔය කාරණා දෙක සිද්ධ කරන්න ඕන කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්න මොකද්ද කරන්න ඕන පළවෙනි එක ඔයගොල්ලෝ මතක තියාගන්න පළවෙනි පියවර තමයි බ්‍රෝකර් කෙනෙක් හොයා ගන්න ඕන හරිද බ්‍රෝකර් කෙනෙක් බ්‍රෝකර් ෆර්ම් එකක් අපි තෝරා ගන්න ඕන දෙක ඒ බ්‍රෝකර් හරහා අපි CDS කිනුමක් ඕපන් කරන්න ඕන ඊට පස්සේ ඔබටත් මේ විදිහට කොටස් මිලදී ගන්න කොටස් විකුණන්න මේ දේවල් කරන්න පුළුවන් ඔන්න ඔය පියවර දෙක කවුද මේ බ්‍රෝකර් කියලා කියන්නේ අපිට තනියම කොටස් වෙළඳපොළට ලියාපදිංචි වෙන්න බෑ හරිද ඒ ගනුදෙනු කරන්න බෑ ඒතකොට ඉතින්දී අපි කොටස් වෙළඳපොළට දැන් මේ ඔබ කියලා හිතන්න මේ ඉන්නේ ඔබ කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන්න ඕන අතරමැදියෙක් කරහා අන්නේ අතරමැදියට තමයි අපි කියන්නේ බ්‍රෝකර් කියලා. හරිද මේක මෙතන මේ දැන් මම මේව කිව්වට මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි හරිද ඊළඟ පියවරේදී මම කතා කරනවා මේක තව ටිකක් විස්තර කරලා හරිද ඔබට තියෙන්නේ
බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්නවා. හරිද? මම ඊළඟට කතා කරනවා බ්‍රෝකර් ෆර්ම්ස් ගැන, බ්‍රෝකර් ආයතන ගැන. තරවකාර ආයතන කියලා කිව්වම බහලා ඇති. ඒ තරවකාර ආයතනයක් තෝරගෙන තරවකාර ආයතන ගොඩක් තියෙනවා. ඒ එකක් තෝරගෙන ඒකේ ලියාපදිංචි වෙලා ඔබට මේ ගනුදෙනු ටික කරන්න පුළුවන්. හරි? රයිට්. එහෙනම් අපි ඒ කොටසට යමු. මේක පැහැදිලි නැති කියලා මම හිතනවා ඔබට. ඊළඟට අපි ආපහු යමු ප්‍රසන්ටේෂන් එකට. දැන් ඔබට මේ කොටස් වෙළඳපොළ පිළිබඳව අවබෝධයක් ලැබෙනවා ඇති. කොටස් වෙළඳපොළට සම්බන්ධ වෙන ඕනෑම අයෙකු CDS ගිණුමක් විවෘත කරගත යුතුය. CDS ගිණුම හරියට ඔබේ බැංකු ගිණුමක් වැනිය. ඔබ යම් ආයතනයක කොටස් මිලදීගත් පසු ඔබ මිලදීගත් කොටස් වල තොරතුරු හා කොටස් ගණන CDS ගිණුමේ සටහන් වේ. එනම් මෙය සරලවම ඔබගේ බැංකු පාස්පොත වැනිය. හරි ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයා යම්කිසි ආයතනයක කොටස් මිලදී ගත්ත කියලා. අපි අර දැන් කලින් කතා කළානේ මේ අපි හිතමු බ්‍රවුන්ස් එක කියලා. හරිද? බ්‍රවුන්ස් ආයතනේ ඔබ කොටස් මිලදී ගත්තොත් ඒක මිලදී ගත්ත බවට CDS ගිණුමේ සටහන් වෙනවා. කොච්චර ප්‍රමාණයක් ගත්තද කීයටද ගත්තේ? ඒ දේවල් ටික CDS ගිණුමේ සටහන් වෙනවා. මේක හරියට බැංකු පාස්පොත වගේ. හරිද? එහෙනම් කොටස් වෙළඳපොළට මේ සම්බන්ධ වෙන අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕන? CDS ගිණුමක් හදාගන්න ඕන. CDS ගිණුමක් අපිට තනියම හදාගන්න බෑ. බැංකු ගිණුමක් තනියම හදාගන්න පුළුවන් වුණාට මේ CDS ගිණුමක් තනියම හදාගන්න බෑ. අපි CDS ගිණුමක් හදාගන්න ඕන බ්‍රෝකර් කෙනෙක් හරහා. හරිද? බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි හදාගන්න ඕන. මේක අර එතරම් ලොකු දෙයක් නෙමෙයි. හරිද? තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරනකොට ඔයාලට පැහැදිලි වෙයි. දැන් අර ගොඩාක් ඔය කට්ටියම කොටස් වෙළඳපොළට සහභාගී මේ කියන්නේ සම්බන්ධ වෙන්න මේ පෙළඹෙන්නේ නැත්තේ ඔන්නකොට YouTube වීඩියෝ එකක් බැලුවොත් ඒක කියනවා බ්‍රෝකර් කෙනෙක් කියලා කියනවා තරවකාර කෙනෙක් කියලා කියනවා අර එහෙට ගොඩාක් දේවල් භාවිත වෙනවා. එතකොට මේ කට්ටිය මේකේ බයයි රෙජිස්ටර් වෙන්න. හරිද? එහෙම මොකුත් නැහැ. බොහොම සරල දෙයක් මේකේ තියෙන්නේ. අපි බලමු. සර් 18 යුනිට් පර්සන් පේරන්ට් ගේ නම සීරියස් ඒක අර ගියසතිත් ආව ප්‍රශ්නේ මම ඊට පස්සේ ඒක පොඩ්ඩක් හොයලා බැලුවා. ඒකේ අර ක්‍රමයක් තියෙනවා මේ කෙනෙක්ගේ තියෙන ෂෙයාර්ස් මේ account එකේ තියෙන ෂෙයාර්ස් තවත් account එකකට මේ transfer කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමෙන් මාරු කරගන්න පුළුවන්. මම ඒක ඔයාලට වීඩියෝ එකක් දාන්න. මම ඒක වීඩියෝ එකෙන් දැක මම කියන්නේ මේ කරලා බලලා නැහැ. ඒක තවදුරටත් කන්ෆර්ම් කරගෙන මම ඔයාලට කියන. හරිද? මම ඒක හෙව්වා ඊට පස්සේ. එතකොට මට හමුුනේ අරග තමයි කෙනෙක්ගේ තියෙන account එකේ තියෙන මේ shares වෙන කෙනෙක්ට මේ transfer කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රමයක් තියෙනවා ලේසිනේ. මම ඒක වැඩි දුරටත් හොයලා කියන්නම් මේ තරින්ට. right. මෙන්න මේ CDS ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අය තරයින්ගේ ප්‍රශ්නෙට මට අර ලොකු ඩේට් උත්තරයක් නැත්නම් මම ඒක හොයලා නැහැ. ඒක හරියද? මම අර ගිය සතියේ අර හෙව්ව මේ ඒක කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒතකොට අර තියෙනවා අර අහම ක්‍රමවේදයක් තියෙනවා. ඒ කෙනෙක්ගේ CDS account එකේ තියෙන shares වෙන කෙනෙක්ට යවන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ඒක අඩ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා එතන. ඒක මම කරන විදිය හරියටම ඔයාලට බලලා එවන්න. right. ඔබ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්නට පෙර කොටස් වෙළඳපොලට මේ ගනුදෙනු කරන්න යන්න පෙර මුලින්ම කරන්න ඕන CDS ගිණුමක් විවෘත කරගන්න එක. CDS ගිණුමක් නැතුව ඔබට කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්න බෑ. කොටස් මිලදී ගන්නවත් විකුණන්නවත් බෑ. මේ CDS ගිණුමේ තමයි සටහන් වෙන්නේ ඔබ යම්කිසි කොටසක කොටස් මිලදී ගත්ත කියන එක. ගනිපු කොටස් ප්‍රමාණය. හරි ඔන්න ඔය දේවල් සේරම CDS ගිණුමේ තමයි සටහන් වෙන්නේ. ඒක නිසා කොටස් වෙළඳපොලට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම CDS ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යයි. ඔබට තනිවම කොටස් වෙළඳපොලේ CDS ගිණුමක් ආරම්භ කරන්න බෑ. හරිද? ඔබට දැන් උදාහරණයක් විදිහට ඔබට බැංකු ගිණුමක් ආරම්භ කරන්න ඔබ බැංකුවකට යන්න ඕනේ නේද? අන්න ඒ වගේ CDS ගිණුමක් ඕපන් කරන්න ඔබ යන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් ගාවට යන්න ඕන. ඒ තමයි තරව්කරුවෙක්. එහෙම නැත්නම් බ්‍රෝකර් කෙනෙක් ගාවට ඔබ යන්න ඕන. හරිද? තරව්කරුවන් එවත් බ්‍රෝකර් කරුවන් ඉන්නවා. බ්‍රෝකර් ආයතන අපි කියන බ්‍රෝකර් ෆර්ම් කියලා මේවා තියෙනවා දැන් ලංකාවේ. ඒ වගේ තැනකට ගිහිල්ලා ගොඩක් තියෙනවා. හරිද? අපිට CDS ගිණුමක් ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ගනුදෙනු කරන්න. කොටස් මිලදී ගන්න පුළුවන්, කොටස් විකුණන්න පුළුවන්. ඒ හැම දෙයක්ම එතකොට මේ CDS එකේ සටහන් වෙනවා.
මේ තියෙන්නේ දැනට ලංකාවේ ඉන්න broker firms කීපයක්. හරිද? මේ ඔබට වැඩිපුර broker firms බලා ගන්න අවශ්‍ය නම් ඔබට යන්න පුළුවන් මෙහෙම ගහන්න Google එකේ CSE brokers. එතකොට මෙතන එනවා මේ CSE Colombo Stock Exchange members කියලා එකක් එනවා. මේක ඕපන් කරන්න. මේක අපිට බලා ගන්න පුළුවන්. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වීම සඳහා CDS කිනුමක් ආරම්භ කිරීම සඳහා අපට සහාය ලබා ගත හැකි broker firms තරවකරුවන්. මේ වගේ තරවකරුවන් ගොඩාක් මේකේ පෙන්නලා තියෙනවා. ඔබේ ප්‍රදේශයට ඔබට වඩාත් කිට්ටු මේකේ බලන්න පුළුවන් මෙයාලගේ මේ තියෙන branches ඊළඟ මෙයාලගේ වෙබ් අඩවි තියෙනවා මේ දාලා. හරිද? කර්ස්. රයිට්. එතකොට මම ඒක පෙන්නන්න ඔයගොල්ලන්ට මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න මේ Google එකේ මෙහෙම CSC members කියලා. හරි. එතකොට මේ කොළඹ කොටස් වෙළඳපොලේ වෙබ් අඩවිය එනවා. එතකොට ඒකේ අපි ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට broker ආයතන එයාලා ගොඩාක් දීලා තියෙනවා. මම මේ link එක දාන්නම් group එකට. right. එතකොට මෙතනින් එකක් තමයි අපි තෝරගන්න ඕන. right. එතකොට මෙතන නිකන් පැහැදිලිද? එතකොට මේ මෙතනදී අපි කරන්න ඕන මෙන්න මෙතනින් කැමති broker ආයතනයක් තෝරගෙන ඒක හරහා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙන එක. හැබැයි මෙතෙන්දී ප්‍රශ්න කීපයක් එනවා. මේ ප්‍රශ්න කීපය තමයි සමහර broker ආයතන තියෙනවා එයාලා හරහා රෙජිස්ටර් වෙනකොට අපෙන් ඉල්ලනවා අවම ඩිපොසිට් එකක්. ඔයා මෙන්න මේ ගාන ඩිපොසිට් කරන්න ඕන අවම. ඒ ගාන ඩිපොසිට් කළොතින් තමයි ඔයාට අපේ account එක ඕපන් කරන්න පුළුවන් කියලා කියන අය මේකේ ඉන්නවා. ඒ වගේම තමයි අපිට එහෙම ලොකු ප්‍රමාණ වලින් කියන දු රුපියල් ඔය 4000කින් 5000කින් 2000කින් 3000කින් වගේ පටන් ගන්න පුළුවන් අයත් මේකේ ඉන්නවා. එතකොට අපි ඒක හොයාගන්න ක්‍රම දැන් එහෙම දැන් මේ අපි දැන් CSE account එකක් හදනකොට අර app එකෙන් account එක හදනකොට අපිට broker කෙනෙක්ව මේ තෝරන්න එනවා. එතකොට එතෙන්දි තෝරන තැනට කලින් අපි මෙයාලා ගැන හොයලා මෙයාලගේ අඩුම කීයක්ද දාන්න ඕනද සල්ලි. ඒ දේවල් විස්තර හොයලා තමයි එතන තෝරන්න වෙන්නේ. එතන නැතුව app එකේ මැදදී තෝරන්න ගියොත් අපිට කරදරයිනේ. ඒක නිසා අපි දැන් broker කෙනෙක් තෝරගෙන ඉන්න ඕන. හරිද? එතකොට ඔයාලට මේ broker කෙනෙක්ව හොයාගන්න. ඒ කියන්නේ Tamanට ගැලපෙන broker හොයාගන්න වෙනවා. හරිද? එතකොට මම ඒකට ක්‍රමවේද ටිකක් කියන්නම්. හරිද? මම ඔයාලට කොටද brokers තෝරගනිද්දී අපිට ළඟ අය තෝරගන්නේ. නෑ ළඟ කෙනෙක්ව තෝරගන්න කියලා එහෙම අත්‍යවශ්‍ය දෙයක් නෑ. මම මෙතනින් ළඟ කෙනෙක් තෝරගත්තොත් වාසිය වෙන්නේ අපි CDS account එක එයාලා ගාවට ගිහිල්ලා හදනවා නම් තමයි අපිට අවශ්‍ය වෙන්නේ එහෙම. හරිද? දැන් ළඟ තියෙන branch එකක් තියෙනවා කෙනෙක්ව තෝරගත්තොත් අපිට ඕන නම් ගිහිල්ලා මේ එතෙන්දී අපිට account එකක් ඕපන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ ෆෝන් එකෙන් හදන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන් මේ වගේ දේවල් කරන්න අකමැති අය. එහෙම අයට ඕන නම් පුළුවන් එහෙම කරන්න. එහෙම නැතුව ළඟ කෙනෙක් තෝරගන්න කියලා එහෙම අත්‍යවශ්‍යම කාරණාවක් නැහැ. හරිද? ඒ කියන්නේ මම අර වීඩියෝ එකේ කියලා කිව්වේ මේ ළඟ කෙනෙක් එහෙම තෝරගන්න කැමති නම් ඒ කියන්නේ තියෙන branches බලා ගන්න පුළුවන්. ඒ දේවල් බලා ගන්න පුළුවන් මෙයාලගේ වෙබ් අඩවියට ගියාට පස්සේ. දැන් අපිට මේ broker කෙනෙක් අවශ්‍ය වෙන්නේ CDS account එක ඕපන් කරගන්න තමයි. හරිද? ඕපන් කරගෙන දැන් අර online platform එක ගත්තොතින් online trading ගත්තොතින් එයාව අපිට ඕන වෙන්නේම නැති තරම්. හරිද? අත්‍යවශ්‍ය කාරණාවකදී විතරයි අපිට එයාව ඕන වෙන්නේ. එහෙම නැත්නම් එයාව අවශ්‍ය වෙන්නේ මේ නෑ. අපිට දැන් ඉස්සර නම් අපි shares මිලදී ගන්න උනාම කරන්නේ account එක broker ගාවට යනවා. broker branch එකට ගිහිල්ලා එයාලගේ දෙන CDS මේ account එක හදාන්න අවශ්‍ය form එක පුරවලා ඒ දේවල් එයාට බාර දීලා ඊට පස්සේ account එක හදාගෙන shares ගන්න උනාට පස්සේ අපි යාට call කරලා කියනවා මෙන්න මේ ආයතනෙන් මෙන්න මේ කොටස් ප්‍රමාණය ගන්න කියලා. එයාට සල්ලි දාලා එහෙම කියන්න ඕන. එහෙම තමයි ඉස්සර තිබුණේ. දැන් එහෙම නැහැ. දැන් අපි CSC app එකෙන් account එක හදලා
ඊට පස්සේ account එක හදලා හදනකොට broker කෙනෙක්ව තෝරගන්න තියෙනවා broker කෙනෙක්ව තෝරගන්නවා ඊට පස්සේ අපිට email එකක් එනවා එයාගේ phone number email ඒ ටික විස්තර ටිකක් එනවා අපිට එතන advisor කෙනෙකුත් තෝරගන්න දෙනවා ඒ කියන්නේ මේ අදාළ broker ආයතනයෙන් advisor කෙනෙක්ව තෝරගන්න පුළුවන් ඊට පස්සේ අපිට එයාගේ numbers contact details ටික එනවා number එක email එක ඒ ටික ඊට පස්සේ අත් ඒක කතා කරලා පළවෙනි ටිකේ විතරයි අපිට අවශ්‍ය වෙන්නේ ඒක හරිද first deposit එක දාගන්නකම් ඕ ටික කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ එතනින් එහාට ඉතින් අපිට එහෙම නැතුවම කරගන්නත් පුළුවන්. හරිද? එතකොට අපි මෙතෙන්දි තෝරගන්න අවශ්‍ය වෙන්නේ පළවෙනි ඩිපොසිට් එක අඩුම ගානකින් අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කෙනෙක්. එතකොට මම මෙතන කෙනෙක්ව රිකමන්ඩ් කරන්නේ නැහැ. මම කියන්නම් ඔයාලට අඩුම මුදලකින් පටන් ගන්න මෙහෙම පහසුකම් දෙන බ්‍රෝකර් ආයතන කීපයක්. එතකොට ඔයාලට ඒවට කෝල් කරලා එයාලත් එක්ක වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඒක කොහොමත් ඔයාලට වඩාත් හොඳයි ඒකට කතා කරලා ඔයාලා අහන්න ඕන ප්‍රශ්න ටිකත් මම දැන් මෙතන කියනවා. ඔයාලා මොන වගේ ප්‍රශ්නද එයාලගෙන් අහලා විස්තර ටික දැනගන්න ඕන දේවලුත් කියනවා. හරිද? එහෙම නැතුව ඔයාලට සර්ච් කරලා ගන්න විදිය ඔය ටික සීරෝ මම දැන් කියා දෙනවා. බ්‍රෝකර් ආයතනයක් දැන් ඔයාලා බ්‍රෝකර් ආයතනයක් යන කිසිම අත්දැකීමක් නැහැනේ. ගොඩක් අය. හරිද? එතකොට ඒක නිසා ඔයාලට පුළුවන් දැනට මේ කොටස් වෙළඳපොළට ලියාපදිංචි වෙලා තියෙන අයගේ අත්දැකීම් මොනවද කියලා බලන්න. හරිද? එතකොට මෙන්න මෙහෙම group කීපයක් තියෙනවා. ඔයාලා Facebook එකේ search කරන කොටස් වෙළඳපොළ කියලා search කරාට පස්සේ groups එනවා ගොඩාරයක්. ඒතර මේ අර එකේ groups තියෙනවා මෙන්න විදිහට කොටස් කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජකයෝ මේ 61000ක් මේක ඉන්න members-ලා. හරිද? මේ වගේ එනවා මේ groups ගොඩක්. හරිද? එතකොට ඒ group වල උඩ මේ තියෙන search bar එකෙන් search කරන්න ඔයාලා දන්නව නේද? group එක ඇතුළට ගිහිල්ලා උඩ එන search bar එකේ search කරන්න broker කියලා. හරි? එහෙම search කරාට පස්සේ මෙයාලා ඒ ගැන දාපු post ටික එනවා. හරිද? මේක ඉතින් ඔයාලා දන්න දෙයක්. group එක ඇතුළට ගිහිල්ලා search කරන්න. නිකන් එළිය search කරන්න එපා Facebook නිකන් search bar එකේ. එතකොට එන්නේ මේ Facebook එක පුරාම තියෙනවා එක එක දේවල් මේ group එක ඇතුළට ගිහලා මේ ලංකාවේ තියෙන group එක ඇතුළට ගිහලා group එකේ search කළා මේ group එක ඇතුලේ කතා වෙච්ච ඒවා ඉන්නේ මේ stock broker firm එක විදියට බ්‍රාඩ් ලීඩ් එක තෝරගත්තොත් ඒක ගැන අදහස දැන් මේ වගේ කට්ටිය අහුව ප්‍රශ්න තියෙනවා හරිද මේ හොඳයි කියලා තියෙනවා බ්‍රාඩ් ලීඩ් එකේ අවම මුදල් ප්‍රමාණයක් තියෙනවාද broker විදියට නෑ ඔය මේ කෙනෙක් කියලා තියෙනවා නෑ කියලා හරි එතකොට දැන් අපිට මේක ෂුවර් කරගන්න පුළුවන් මෙයාලගේ ෆෝන් නම්බර් එකට මේ කියන්නේ දීලා තියෙනවා නේද CAC වෙබ් අඩවියේ මම මේ link එක දානවා කෝල් එකක් දාලා ඔයාලට අහන්න පුළුවන් මිනිමම් ඩිපොසිට් එක කීයද කියලා. හරි? දැන් මේ වගේ මේකේ තියෙන කොමන්ට් මේ දාලා තියෙනවා කියවන්න. හරිද? එතකොට මේ මෙතන කමෙන්ට් දාලා මේ මෙතන මේ රිකමන්ඩ් කරලා තියෙන ඒවා කට්ටිය soft logic එක මේ මිනිමම් ඩිපොසිට් එක ගොඩක් අඩුයි කියලා කෙනෙක් මේ කමෙන්ට් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් මෙතන මම අර බැලුවා මේ කීපයක් හරිද? දැන් මම රෙජිස්ටර් වෙලා තියෙන්නේ මේ ඒසියා සිකියුරිටීස් එකේ. එතකොට ඒකේ මිනිමම් ඩිපොසිට් එක මේ 1 lakh ඩිපොසිට් එකක් දාන්න ඕන ඔන්ලයින් ට්‍රේඩින් එක ගන්න. එතකොට ඒක නිසා ඒක මම ඔයාලට මෙතෙන් දාන්න කියන්නේ මොකද එතකොට මේ ඔයාලට පටන් ගන්නකොටම ලොග් ගන්නක් දාන්න ඕනේ. ඒක නිසා ඒක නැතුව දැන් අර ජෝන් කීස්ලාගෙත් එහෙමයි. ඩිපොසිට් එක ගොඩක් වැඩි මේ ඔන්ලයින් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එක ගන්නවා නම්. ඒක නිසා මෙන්න මේ මෙයාලා කියලා තියෙනවා මෙන්න මේ ටිකේ පුළුවන් කියලා මේ අවම මුදලින් පටන් ගන්න. soft logic ලගේ ලිමිට් එකක් නැහැ කියලා තිබ්බා. ඊට පස්සේ බාටීට් ලගේ first capital එකේ ආශා සිකියුරිටීස් එකේ නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඒ කියන්නේ එයාලගේ ඕන ගානකින් මේ ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගන්නකොට මම හිතන්නේ එයාලගේ ගාන ටිකක් ඩිපොසිට් එකක් තියෙන්න ඕන මම හිතන්නේ 50000ක් ලක්ෂයක් වගේ. ඒකින්ද මෙන්න මේ කෝල් කරලා අපි බලන්න ඕන අනිවාර්යයෙන්. හරිද? ඒතකොට දැන් මෙතන ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මෙයාලට කෝල් කරුවට පස්සේ කොහොමද මේක හැන්ඩල් කරන්න ඔයාලා මේක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන මේ ටික. දැන් මෙතන තියෙනවා නම්බර් එක. ඊළඟට වෙබ්සයිට් එක තියෙනවා. අපිට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ. හරිද? අර CAC වෙබ් අඩවිය තියෙනවා. එයාලගේ නම්බර් එක තියෙනවා. වෙබ් අඩවිය තියෙනවා. මේ ටික තියෙනවා මෙතන. හරි? මම මේ PDF ටික සේරම දානවා ඔයාලට. එතකොට මෙයාලගේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට. හරි? right. එතකොට ඔයාලා දැන්
CDS account එක හදන්න කලින් කියන app එක දාගෙන account එක හදන්න කලින් අඩුම මෙන්න මේ brokers ලටවත් කතා කරලා හරිද? ඔයාලා වෙනේවට කතා කරලා බලන්න හරිද? මම එහෙම මෙන්න මේ ටිකට කතා කරන්න, මේ ටිකට කතා කරන්න එහෙම කියන්නේ නෑ හරිද? ඔයාලට experience එක ගන්න මෙයාලට හරිද? කතා කරලා ඔයාලා අහලා බලන්න මෙන්න මේ ප්‍රශ්න ටික. මම ඒ ටිකත් මෙතන ඔයාලට වඩාත් ලේසි වෙන්න දැම්මා. ඔබ සැලකිලිමත් යුතු කරුණු. ඔබ අනිවාර්යෙන් අහන්න මේ brokerගෙන් minimum deposit එක කීයද කියලා. invest කරන්න ඕන අඩුම මුදල කීයද අහන්න. හරි? ඊළඟට online trading පහසුකම ගන්න අවම කීයක් දාන්න ඕනද? හරිද? අවම තැන්පතුව කීයද? ඔන්න ඔය ප්‍රශ්න දෙක අනිවාර්යෙන් අහන්න. හරිද? එතකොට පේ නමට ගන්න කම්පැනි නමට ගන්නේ නමට කොහොමද ගන්නෙ? CDS account එකක් ඒ කියන්නේ මේ කම්පැනි නේම් එකකට හදාන්න නේද? එතකොට මම හිතන්නේ BR එකෙන් කරන්න පුළුවන් ඇති. නමුත් මේකේ තියෙනවා මේ ඒ කියන්නේ මොබයිල් ඇප් එකෙන් හදනකොට BR එකකට හදන ක්‍රමවේදය නම් මම එහෙම අත්දැක බලලා නැහැ. එතකොට කම්පැනි නේම් එකකට හදනකොට අනිවාර්යෙන් අපිට BR එක true නේ යන්න වෙන්නේ. දැන් මේක එක තැනක තියෙනවා අපිට අදාළ ડોකියුමන්ට් ටික අප්ලෝඩ් කරන්න. එතකොට ඒ කියන්නේ අර CSC app එක දාගෙන අපි කන්ටිනියු කරගෙන යද්දි දැන් අපි උඩට දැම්මොතින් කම්පැනි නේම් එක අපිට එතන අර ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්න තියෙන තැනට BR එක අප්ලෝඩ් කරලා බලන්න වෙනවා. හරිද? මම එහෙම කරලා නැහැ. පර්සනල් account එකක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හදා ගන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් කම්පැනි නේම් එකට ගන්නවා නම් අනිවාර්යෙන් ඒතකොට BR එක අප්ලෝඩ් කරන්න වෙනවානේ. එතකොට අපි CDS කිනුම හදද්දී අපේ නම දුන්නු, ඒ කියන්නේ කම්පැනි නේම් එක දුන්නොත් මුලට ඊට පස්සේ අන්තිමේදී අර ID කාඩ් එක ඊට පස්සේ අපේ ලිපිනය තහවුරු කරන්න තියෙනවා, ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒකට ඊට පස්සේ අමතරව තියෙනවා තව අදර් ડોකියුමන්ට් කියලා අප්ලෝඩ් කරන්න තැනක්. එතනට BR එක අප්ලෝඩ් කරන්න වේවි. හැබැයි එහෙම කළා රිජෙක්ට් වෙයිද කියලා නම් මට කියන්න බෑ හරියට. පර්සනල් account එකක් හදන විදිය තමයි අපි කතා කරන්නේ. කම්පැනි නේම් එකට ගන්න පුළුවන්ද කියලා අහන්න වෙනවා. එතකොට ඔයාලට මේ කියන්නේ අදාළ බ්‍රෝකර්ට කතා කරලා අහන්න වෙනවා. අපි බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්නවා ඊට පස්සේ බ්‍රෝකර්ට කතා කරලා අහන්න වෙනවා එහෙම ගන්න පුළුවන්ද කියලා. හරි? එතකොට ඔයා කරන්න ඕන අපි මුලින්ම ඔයාගේ ඩිපොසිට් එක එක්ක හරිද මම නම් කියන්නේ මේ පොඩි ඩිපොසිට් එකකින් පටන් ගන්න කියලා පළවෙනි සැරේ නා. ඒ කියන්නේ පටන් ගනිද්දී එතකොට මේ වගේ අනුම ගන්නට අපිට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ගන්න පුළුවන් එක්කෙනෙක්ව තෝරගෙන එයාට එයාගේ නම්බරේ හොයා ගන්නවා අපි මෙතන CSC වෙබ් අඩවියේ. ඊට පස්සේ ඒ කියන්නේ අපි කෙනෙක්ව තෝරගෙන ඊළඟට CSC වෙබ් අඩවියෙන් එයාගේ නම්බරේ ගන්නවා. නම්බරේ අරගෙන අපි හිතමු අපි මෙයාව තෝරගත්ත කියලා මේ හරිද අපි තෝරගන්න කෙනා නම්බර් මේ නම්බර් එක මෙතනින් අරගෙන අනිවාර්යෙන් ඒතර කෝල් කරලා බලන්න වෙනවා අපිට. හරිද? මෙතන නැතිව කීපයකුත් තියෙනවා හරිද? එතකොට අර group වල search කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් හරිද? දැන් මේකෙත් limit එකක් නැහැ කියලා තමයි මම දැක්ක විදිහට තිබුණේ. CS securities හරිද? එතකොට මේකේ මේකටත් කතා කරලා මම අර list එකේ දාලා තියෙ එකත්. හරිද? මම මේ PDF එක දාන්න මම ඒ හදලා තියෙන list එක. ඔයාලා ඊට පස්සේ යාලට කතා කරලා බලලා දැන් හෙට වැඩ කරන්නේ නැහැ හෙට ඉරිදානේ. සඳුදාට. සෞන්දර්ය තමයි බලන්නේ නේද? ඔයාලට හෙට අද හෙට හදනවා නම් දැන් අර මේ අර මන් දීලා තියෙන list එකෙන් එකක් අර soft logic වගේ එකක් තෝරලා හදන්න පුළුවන්. ඒක අර කට්ටිය පැහැදිලිවම කියලා තියෙනවානේ. minimum deposit එකක් නැහැ කියලා. හරිද? එතකොට නැත්නම් ඔයාලට සෞන්දර්ය හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ කතා කරලා බලලා. first deposit එක ඒ කියන්නේ ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් ඒ කියන්නේ බ්‍රෝකර්ව මාරු කරගන්න ඕතින් ආයේ CSC app එක හරහා ගිහිල්ලා ඒක මාරු කරගන්න පුළුවන්. හැබැයි එතකොට ආයේ දවස් දෙකක් විතර තමන්ගේ වැඩේ මේ පොඩක් පරක්කු වෙනවා. ඒක තමයි අර මුලින්ම අපි තෝරගන්නකොට බ්‍රෝකර්ව හරියට තෝරගන්න ඕන.
වීකෙන්ඩ් නෑ. කොළඹ කොටස් හුවමාරුවත් වැඩ කරන්නේ නෑ. බ්‍රෝකර් ආයතනත් ගොඩක් වෙලාවට කියන්නේ මෙහෙමයි. දැන් ඕකේ දැන් මේකනේ කතන්දරේ හරි. දැන් මම අර කිව්වනේ ඔයාලට මේ බ්‍රෝකර් ආයතනයක් තෝරගත්තට පස්සේ අපිට ඇඩ්වයිසර් කෙනෙක් දෙනවා කියලා. එතකොට ඒ ඇඩ්වයිසර්ගේ නම්බර එක දැන් ප්‍රයිවට් නම්බර් එක නම් දීලා තියෙන්නේ. එතකොට අපිට යත් එක්ක අපිට අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් ඒක හදාගත්තට පස්සේ තමයි ඒ කියන්නේ account එක හැදුවට පස්සේ තමයි ඒක ලැබෙන්නේ. සාමාන්‍යයෙන් weekend එකේ වැඩ කරන්නේ නැහැ නේද? මේවා වැඩ කරන්නේ නැහැ. හරි. එතකොට දැනට මේ ටික පැහැදිලිද? අපි එතකොට බ්‍රෝකර් ආයතනයක් තෝරගන්න එක විතරයි මෙතන අමාරු වැඩකට තියෙන්නේ. අමාරු වැඩක් කියන්නේ ඒකදී ඉතින් අපි අර කෝල් කරලා බලන්න තියෙන්නේ යාළගේ මිනිමම් ඩිපොසිට් එක කොහොමද කියලා. එතකොට මට රෙකමන්ඩ් කරන්න බෑ මෙන්න මෙයාගේ ගන්න කියලා. මොකද එහෙම කියන්න බෑ මට. මට පුළුවන් මේ අඩුම ඩිපොසිට් එකෙන් ඔන්ලයින් ට්‍රේඩින් දෙන ලිස්ට් එකක් දෙන්න. මෙතන මේ ආශා සිකියුරිටීස් වල මේ ඒක වෙන් කරන්නම් මම. ඒක මම මෙතන දැම්මේ යාළුවා ගොඩක් හොඳ නිසා හරිද? ගොඩක් හොඳයි වුණාට යාළුවගේ මං හිතන්නේ මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගන්න ටිකක් වැඩිපුර ගාණක් යනවා. මෙන්න මේ දෙන්නගේ සාර මේ අල්මාස් ට්‍රේඩින් කියන එක ඔන්ලයින් ට්‍රේඩින් එක ප්‍රී කරන්න පුළුවන්. ඔව් ඔයාමට කතා කරන්නේ දා ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්න බලන්න මේ අල්මාස් එකත් එක්ක සර් මේ එතකොට පැහැදිලි මෙයාලට. ඒක සර් අල්මාස් එක නම් මම තනියම කරගත්තේ සර්ට කලින් මම මේ YouTube පොඩ්ඩක් ට්‍රේඩ් ප්‍රැක්ටිස් කරලා තමයි කළේ. එතකොට එයාලගේ මේ ඔන්ලයින් ට්‍රේඩින් එක නම් ෆ්‍රී ඔෆ් චාර්ජ් කරනවා. ඉතින් පස්සේ ඩිපොසිට් එක නම් කීයද කියලා දන්නේ නැහැ. ඒතර ඔන්ලයින් ට්‍රේඩින් එක තනියම මේ ෆ්‍රී ඔෆ් චාර්ජ් වලින් කරගන්න පුළුවන්. ඒතර අල්මාස් එකටත් කෝල් කරලා බලන්න ඔයාලා මේ එතකොට මේ ඔයා මේ ෆස්ට් ඩිපොසිට් එක කළාද? ඒ කියන්නේ මේ යූසර් නේම් පාස්වර්ඩ් එක අරගෙන ඒක ලොගින් එක හදාගත්ත විතරයි. ඊට පස්සේ මොනවද ගණදෙනු කරේ නැහැ. රයිට්. එතකොට මේ ඔයාලා කතා කරලා දිනා මේකත් දාගන්න ලිස්ට් එකට මේකටත් කතා කරලා බලන්න කොහොමද මේ මිනිමම් ඩිපොසිට් එක කියලා. එතකොට රයිට්. එතකොට ඔයාලට පොඩි එක්ස්පීරියන්ස් එකක් ලැබෙයි. ඉතින් මේක අපි කතා කරනකොටම තේරෙනවා. ඉතින් මේ කතා දැන් කෝල් එකක් කරගෙන අපිට කතා කරනකොටම තේරෙනවා අපිට යමක් වැඩක් කරගන්න පුළුවන්ද කියලා. එතකොට එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. හරිද? මේ තියෙන අල්මාස් එක. අර ගොඩාක් අය ඉතින් එහෙමම රිකමන්ඩ් කරනවා මේ ආශා සිකියුරිටීස් එක. එතකොට මේ ඒක හොඳයි. අර ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගන්නකොට තමයි ප්‍රශ්නේ. සාමාන්‍ය account එක ගන්න පස්සේ ඕන වෙන්නේ. ඇයි මේ පේමන්ට් තියනවද අපිටත් බ්‍රෝකර්ලා අපිට සාමාන්‍ය account එකක් මේ ඕපන් කළාට පස්සේ බ්‍රෝකර් කෙනෙක්ව අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල් වලට. account එක ඕපන් කරලා අපි සල්ලි ඩිපොසිට් කරන්න ඕනේ. දැන් අපි යම්කිසි කොටසක් මිලදී ගනිද්දී සල්ලි අවශ්‍ය වෙනවානේ. එතකොට මේ මුදල අපි දාන්නේ බ්‍රෝකර්ට. බ්‍රෝකර්ට තමයි මේ මුදල දාන්නේ. බ්‍රෝකර්ගේ බැංක් account එක අපිට එවනවා. ඒ බැංක් details ටික එවනවා. අපි ඊට පස්සේ එයාට තමයි සල්ලි දාන්නේ. එයාට සල්ලි දැම්මට පස්සේ එයා තමයි අපිට කොටස් මිලදී ගන්න අවශ්‍ය ඒ අනිත් කටයුතු ටික කරන්නේ. අපිට එයා ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් දෙනවා නම් අපේ ඔන්ලයින් අර ට්‍රේඩින් account එකට එයා ඒ මුදල් බැර කරනවා. අපිට කරන් තියෙන අපිට එවන බැංක් details වලට මුදල් බැර කරලා ඒ ස්ලිප් එක ඊමේල් කරන්න තියෙන්නේ. බ්‍රෝකර්ට. ඊට පස්සේ බ්‍රෝකර් ඒක චෙක් කරලා අපේ account එකට බැර කරනවා මේ මුදල. ඔන්ලයින් ට්‍රේඩින් නම් ඒකට බැර කරනවා. එතකොට පැහැදිලි නේද මේ අකීෆ්? ඒතර ඔන්න ඔය කාරණාවට තමයි අපිට වැදගත් වෙන්නේ. ඊළඟට විකිණීමට පස්සේ කොහොමද අපිට සල්ලි හම්බ වෙන්නේ? දැන් අර යම්කිසි කොටසක් විකුණුණාට පස්සේ ඒකත් අපිට බ්‍රෝකර් හරහාම තමයි ගන්න වෙන්නේ. හරිද? ඒතර ඔන්න ඔය ටික තමයි අපිට බ්‍රෝකර්ව අවශ්‍ය වෙන්නේ. මිලදී ගැනීමට සහ විකිණීමට. පැහැදිලිද? ඊළඟට තවත් කාරණාවක් තියෙනවා. ඉතින් අපිට බ්‍රෝකර්ගෙන් අපිට අර දෙනවනේ ඇඩ්වයිසර් කෙනෙක්. එතකොට ඇඩ්වයිසර්ගෙන් අපිට යම් අර රිකමෙන්ඩේෂන් ගන්නත් පුළුවන්. හරිද? ඒක නම් ඉතින් අර ටිකක් අපිට අපිම තමයි ඉතින් ගොඩක් ඇනලයිස් කරන්න ඕන. ඒ වගේ ගන්නත් පුළුවන්. ඊළඟට තව අනිත් එක තමයි එයාලා දෙනවා එයාලා රිසර්ච් පේපර්ස්. දැන් මේ ආශා එකේ නම් එයාලගේ අර වෙනම ගෲප්ස් තියෙනවා. ඒ ගෲප් වලට
එයාලා දානවා එයාලා වෙනම මේ PDF එහෙම දානවා විස්තර. ප්‍රශ්නයක් ඇහුවද? හරි. මේ ටික පැහැදිලි ඇති ඔයාලට නේද? So, මේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් දෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන් ගානක් දාලා මේ ගාන ඔය අද දැම්මොත් කවදද මේ account එකට යන්නේ ඊට පස්සේ ඒ වගේ බ්‍රෝකර් සහ අපිට තියෙන සම්බන්ධතාවය හරි. දැන් මම අර ඔයාලට ෂෙයා එකක් මේ ඒ කියන්නේ බයි ෂෙයාර්ස් බයි කරන විදිය පෙන්නනවා හරිද? ඒ කියන්නේ ප්‍රැක්ටිකලි පෙන්නනවා මම මගේ platform එකට log වෙලා මම ඔයාලට ෂෙයා එකක් බයි කරන විදිය පෙන්නනවා ඒ trade වලිනුත්. ඊළඟට අනිත් ක්‍රමයට නම් ගන්න තියෙන අපිට මේ බ්‍රෝකර්ට කියලා කතා කරලා ගන්න පුළුවන් සාම්ප්‍රදායික විදිහට. එහෙම නැත්නම් ඒ trade එක හරහා ගන්න පුළුවන්. දැන් මම ඒකත් ඔයාලට කියා දෙනවා. online access ගත්තට පස්සේ ඒක ලබන සතිය කරනවා. access ගත්තට පස්සේ කොහොමද share එකක් buy කරන්නේ? share එකක් buy කරලා ඊට පස්සේ ඒක විකුණලා ඒ දෙකම පෙන්නනවා. එතකොට මුදල් දාන එක දැනට මම හදව presentation එකක් නැහැ. මම හෙට ඔයාලට ඒ presentation එක හදලා පෙන්නන්න. කොහොමද මේ වැඩේ කරන්න කියලා එයාලා ඊට පස්සේ payment එක ආවට පස්සේ එවන ඊමේල් එක ඊට පස්සේ යාලා bank details එවන ඉතින් ඒ ටික මම screenshot අරගෙන මේ presentation එක හදලා හෙට පෙන්නන්න. ඒ process එක. දැනට හදව presentation එකක් නෑ මගේ ළඟ. ඒකේ බොහොම සරලයි හරිද? එයා අපිට bank details අපි දැන් කතා කළාට පස්සේ account එක open කළාට පස්සේ අපිට email එකට එනවනේ යාගේ විස්තර. ඊට පස්සේ අපි යාට කතා කරලා අර details ටික අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ details ටික අපි වෙනම save කර ගන්නවා. ඊට පස්සේ මුදල් බැර කරලා ගිණුමට මුදල් බැර කරලා ඊට පස්සේ එයාලගේ වෙනම ඊමේල් එකක් තියෙනවා ඒ ස්ලිප් එක යවන්න. ඒකට තමයි අපි දාන්න ඕනේ. සමහර බ්‍රෝකර්ස්ලා ඉන්නවා ඔන්ලයින්ම පේමන්ට් කරන්න පහසුකමක් දෙන. voting shares non voting shares ගැන කොහොමද කිව්වේ නෑ. ආයික මම කියන්නම්. ස්ටොක් බ්‍රෝකර්ස්ලා ඔන්ලයින් ට්‍රේඩින් විදියට දෙන්නේ ඒ ට්‍රේඩ්. ඔව් ඒ ට්‍රේඩ් තමයි දෙන්නේ. ඒ ට්‍රේඩ් යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එකක් එයාලා දෙන්නේ. right එතකොට voting shares ඒකත් මම කතා කරන්න ඊළඟ මම අර ඔයාලට මෙතන මුල් ටික කියා දෙන්න account එක කොහොමද මේ app එක දාගෙන account එකක් open කරන්න කියලා online trading නුත් කියලා online trading කියලා කියන්නේ මේ short term trading අපි මේකේ focus කරන්නේ නැහැ අපි long term investment තමයි ඒ වුණාට ඒකට අවශ්‍ය නැර මේ technical analysis ඒ කියන්නේ මම අර මේක fundamentally පැත්ත විතරයි cover කරන්නේ නැත්නම් හිටියේ උනට මම අර පස්සේ තීරණය කළා පොඩි කොටස් ටිකක් කියා දෙන්න මේ technical analysis වල පොඩි කොටස් ටිකක් trading view භාවිතා කරලා ඊට පස්සේ අපි කොහොමද අර ඉන්ඩිකේටර් කීපයක් භාවිතා කරන විදිය සරල ඉන්ඩිකේටර් කීපයක් භාවිතා කරන විදිය මම ඔයාලට පොඩි කොටසක් මේක අන්තිමට කියා දෙනවා right එතකොට මේ ඔව් ඕඩර්ස් දාලා තියෙන පුළුවන් මේකේ sorry buy order sell order දාලා තියෙන පුළුවන්ද limit orders market ඒ ටික කතා කරනවා අපි shares මේ කියන්නේ මේ buy කරද්දි sell buy කරන විදිය සහ sell කරන විදිය ලබන සතියේ කතා කරනවා එතකොට ඒකෙදි කතා කරනවා limit orders දාන විදිය so මේකේ spot විතරක් තියෙන්නේ නැත්නම් futures තියෙනවද sorry spot විතරයිනේ මේක spot trading විතරයිනේ තියෙන්නේ Binance එකත් එක්ක මේක මේ සංසන්දනය කරලා කියන්නේ නේද Binance එකේ තියෙන අර spot trading වගේ තමයි මේ share market එකේ මේ long term invest කරනවා කියන එක spot trading ඒ කියන්නේ මේ අපි අරගෙන අප් වෙනකන් තියාගෙන ඉන්නවා ඒ කියන්නේ කාලයක් දීර්ඝ කාලිනව අපි තියාගෙන ඉන්න එකනේ කරන්නේ එතකොට Binance වල spot trading වගේම තමයි so එකම scene එකනේ technical analysis financial analysis මේ chart pattern stop loss අරව මේ ඔක්කොම ෆන්ඩමෙන්ටල් පැත්ත පොඩ්ඩක් වෙනස් වෙනවා මේකෙදි මේ අර ක්‍රිප්ටෝ වලයි මේ සාමාන්‍ය රියල් වර්ල්ඩ් බිස්නස් වලයි ෆන්ඩමෙන්ටල් පැත්ත ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා අනිත් මේ ටෙක්නිකල් මේ පැත්ත එකම ටික තියෙන්නේ අර වොලියුම් එක ඊට පස්සේ සෙලින් ප්‍රෙෂර් එක බයින් ප්‍රෙෂර් එක ඒ ටික එක වගේම ටිකක් තියෙන ටිකක් තමයි නේ කැනල් chart නේ තියෙන කැනල් chart එක ඇනලයිස් කරන එකනේ තියෙන්නේ ඒකේ ඒක නිසා මේ ඒකේ ලොකු සමානකමක් තියෙනවා
දිනපතා කරන්න පුළුවන් නැත්නම් බැංක් මේ අරින්න වෙලාවට විතරයිද? අර දැන් මේකෙදි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රිප්ටෝ වල වොලටිලිටි එක වැඩිනේ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ වල දවසකදී උඩ පහළ යන ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙනවනේ. හැබැයි ෂෙයා මාකට් එකේ ඒ වගේ ලොකු වෙනසක් අපිට දකින්න දෙන්න සමහරට පහළට යන්න ගත්තොත් එදා දවස්වල පහළට යනවා විතරයි. උඩට එන්න ගත්තොත් එදා දවස්වල උඩට යනවා විතරයි. අර එහෙම අර ලොකු වෙනසක් මේකේ නෑ. නිතර මේ ඩේ ට්‍රේඩින් වගේ කරනවා නම් ස්ටොක් මාකට් එකේ ඒක අපිට ටිකක් අර ලොකු මුදලක් තමයි එහෙම කරන්නේ. නැත්නම් ප්‍රොෆිට් එකක් එන්නේ නෑනේ. එතකොට දැන් අර මේ පහුගිය දවස් ටිකේ නම් එහෙම කරන්න තිබුණා. පහුගිය දවස්වල එක දිගටම අප් වුණානේ. උදේ අරගෙන ආවස් වෙනකොට රුපියල් 2-3කින් වැඩි වෙලා. ෂෙයා එකක්. එහෙම තිබුණා. ඒකට ඉතින් අර කාලයත් ඒකට ඉතින් ලොකු ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඩේ ට්‍රේඩින් වගේ කරන්න. නැත්නම් ලොස් වෙන්න පුළුවන්. ඉතින් අර බයිනෑන්ස් වලත් එහෙමනේ ගොඩක් කට්ටිය ලොස් වෙන්නේ. බයිනෑන්ස් වල ඉතින් දැන් ෂෙයාර් එකක් ගත්තොත් මේ ලේසියෙන් සෙල් කරන්න පුළුවන්ද මේ සෝරි මට පැහැදිලි නෑ. ශ්‍රී ලංකාවේ? දැන් ෂෙයාර් එකක් ගත්තොත් මේ සෙල් කරන්න මේ මොකද කියන ෆේමස් නැති ෂෙයාර්ස් ඔක්කොම ඉක්මනට සෙල් කරන්න පුළුවන් නැත්නම් දවස් ගණනක් යනවද? දවස් ගණන් යන ඒවා තියෙනවා. ඒ කියන්නේ අපි සෙල් කරන්නේ ගන්න කෙනෙක් ඉන්නත් අවශ්‍යයිනේ. ඒක නිසා එහෙම වෙනවා. සමහර ෂෙයාර්ස් තියෙනවා අපිට විකුණ ගන්න අමාරු. එහෙමනොත් ලෝ ප්‍රයිස් එකට තමයි විකුණන්නේ. So දැන් buying and selling එකද මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ හරවන එක කරන්නේ මේ බ්‍රෝකර් එක හරහා නෙමෙයිනේ. නෑ නෑ බ්‍රෝකර් එයා මේ හරහා නෙමෙයි සල් එක්ස්චේන්ජ් එක හරහා තමයි සිද්ධ වෙන්නේ. okay so රයිට්. එතකොට අපි බලමු කොහොමද දැන් අපි මේ දැන් account එකක් හදාගන්නේ කියලා නේද සරලවම. එතකොට තව චුට්ටකින් මේ කට්ටුනොත් මම ආයේ ඕපන් කරනවා. අර ආයෙසරයක් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේ so තව විනාඩියක් විතර ඔෆ් වෙනවා. දැන් මේ ලොග් අවුට් වෙලා අයි ජොයින් වෙමුද? ඔව් එහෙනම් එහෙම කරමු අපි නේද කට් කරලා ගනිමු කට්ටිය එන්න. so මේ රයිට් එතකොට foreigners ලංකාවේ හදන්න පුළුවන්ද? සමහර විට අපිට නිව්යෝක් වල හදන්න පුළුවන්ද? ෆොරයිනර්ස්ලට හදන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක මම ගැන ලොකු ආටිකල් එකක් තිබුණා මම දැක්කා. මම ඒ ආටිකල් එක දාන්නම් group එකට. එතකොට මේ ෆොරයිනර්ස්ලට හදද්දි මේ වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙන්නේ. මේ විදිහට හදන්න බෑ. so අපිට ලංකාවේ විතරට පුළුවන් සමහර නිව්යෝක් කැනඩා වල බෑද? ඒ කියන්නේ වෙනම තියෙන ඒ කියන්නේ ලංකාවේ ස්ටොක් මාකට් එක නැතුවද? ඔව් නිව්යෝක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ වගේ ඔබ ගන්න පුළුවන්. එතකොට මේ වෙන රටක ස්ටොක් මාකට් එක හදන්න නේද? ඔව්. එතකොට ඒකට තියෙනවා මේ වෙනම ඔයාලා මේ බ්‍රෝසර් එක පේනව නේද? Chrome එක. ඔව් පේනවා. ඔව් මේකේ තියෙනවා මේ වෙනම බ්‍රෝකර් මේ ඉන්ටරැක්ටිව් බ්‍රෝකර් කියලා. ඉන්ටරැක්ටිව් බ්‍රෝකර්ස් කියලා. මෙන්න මේ වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා ඉන්ටරැක්ටිව් බ්‍රෝකර් කියලා. මේකෙන් තමයි ඔය ලංකාවේ ගොඩක් අය හදන්නේ. මම හදලා නැහැ. මේකේ account එක හැදුවට පස්සේ ඔය Apple shares, Google එකේ Google කියන්නේ Alphabet නේ. Alphabet ලගේ shares මේ ඒවා ගන්නත් පුළුවන් මේකෙන් හදලා සිංහල ඒ කියන්නේ මේ ශ්‍රී ලංකන් අය හදපු වීඩියෝස් ගොඩක් තියෙනවා මේ ඔය මොබයිල් එකෙන් තමයි ගොඩක් කට්ටිය හදන්නේ. ඒ කියන්නේ මම නම් හදලා තියෙන මොබයිල් එකෙන් විතරයි මම වෙබ්සයිට් එකේ හදලා නෑ මේ තරේ. අපිට පහසුයි ඉතින් අර මේ මොබයිල් එකෙන් හදන එක නේද? අරකින් හදන්න දුන්නත් මම දන්නේ නෑ ඒක මම හදලා නෑ මේ වෙබ් එකෙන්. ෆෝන් එකේ ඇප් එකෙන් තමයි මාත් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම නම් මගේ account එක නම් හැදුවේ ෆෝන් ඇප් එකෙන්. ඒ කියන්නේ ඇප් එකෙන් නේ මම අර ගිහිල්ලා ඒක මම ගොඩක් ඉස්සර හැදුවේ. එතකොට ඇප් එක හඳුන්වලා දීලා තිබුණේ නැහැ. 2020 පස්සේ තමයි ඇප් එක හඳුන්වලා දුන්නේ. මේ ඉන්ටරැක්ටිව් බ්‍රෝකර් වැඩ කරන විදිය නම් තියෙනවා මේ YouTube එකේ වීඩියෝස් ගොඩක් තියෙනවා ඉන්ටරැක්ටිව් බ්‍රෝකර් එකෙන් හදන විදිය. මේක වෙනම ડોකියුමන්ට්ස් ටිකකුත් ඕනේ. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් අර Apple shares, මේ Alphabet ලගේ shares ගොඩක් ලොකු Nvidia එකේ shares එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. මම නම් try කරලා නැහැ. මොබයිල් එකෙන් හදන එක තමයි පහසු.
මොබයිල් එකෙන් හදලා මේකට ලොග් වෙන්න එක තමයි පහසු. මෙතන තියෙනවා රෙජිස්ටර් කියලා. මම මේකේ ගිහිල්ලා account එක මේකෙන් නම් හදලා නැහැ. මොබයිල් එකෙන් හදන එක තමයි ඉතින් පහසු නේද? ඒක. right එතකොට මම මේක පැහැදිලි කර කර හිටියේ කොහොමද? app එක දාගත්ත දැන් phone එකට. app එක දාගෙන app එක install කරගත්තා. ඊට පස්සේ cover services වලට ගියා. ඊට පස්සේ එතන ඉඳන් අපිට account එක හදාගෙන යන්න තියෙන්නේ මේ අර මෙතන our services දුන්නට පස්සේ මෙන්න මෙහෙම open වෙනවා screen එකක්. මේකේ තියෙනවා open an account කියලා option එකක්. හරි open an account කියලා option එකක්. අන්න එතනින් තමයි ඒක continue කරගෙන යන්න තියෙන්නේ. හරිද? එහෙම continue කරගෙන යද්දී එතනට ගියාට පස්සේ මෙතන තියෙනවා පහු create your account. මේක හරි lazy හරිද? නිකන් අර account එකක් දැන් ඉතින් phone වැඩ කරන අයට මේවා ලොකු දේවල් නෙමෙයිනේ. create an account කියලා තියෙනවා. එහෙම දිගට දිගට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ අතරතුර මේ අහන දේවල් ටික මම මේ PDF එක තාම හදලා ඉවර නැහැ. තව සයිට් කීපයක් තියෙනවා හදන්න. මේකට දැන් තව විස්තර ටිකක් දාලා මෙතන මම මේ හැම ස්ටෙප් එකක්ම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. කරන්න ඕන දේවල්. හරිද? මේ ටිකට සිංහලනොත් ෆිල් කරලා අද දවස් තුල ඔයාලට දානවා මේ PDF එක. ඊළඟට account එක හදන විදිය වීඩියෝ එකකුත් දැනට තියෙන වීඩියෝ එකක් හරිද? මම ඔයාලට ෂෙයා කරනවා. හොඳ ක්ලියර් තියෙන වීඩියෝ එකක් ඔයාලට ෂෙයා කරනවා. එතකොට ඒ ටිකෙන් account එක හදන්න පුළුවන්. අපි එහෙනම් හෙට account එක හදමු. එතකොට හෙට account එක හදද්දී ඔයාලා broker කෙනෙක් විදියට අර minimum payment එක ගොඩක් අර අඩු list එකක් මම අර දීලා තිබුණානේ. ඒක මම ඒ ටික දාන්නම් ඔයාලට හරිද? ඒකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට ෂුවර් නැත්නම් සමුද වෙනකන් ඉඳලා මේ broker firm එකට කතා කරලම දාන්නත් පුළුවන්. දැන් හෙට කතා කළාට වැඩක් වෙන එකක් නැහැ. එහෙම කරන්නත් පුළුවන්. හරිද? ඔක තියෙන ප්‍රශ්නේ ඉතින් වෙන්නේ අපිට broker මාරු කරගන්නත් පුළුවන්. අර ටික නම් ඉතින් අර කට්ටිය පැහැදිලිවම කියලා තියෙනවානේ කොහොමද minimum deposit එක අඩුයි කියලා. එතකොට ඔන්ලයින් platform එක ගන්නදී තමයි ඔය ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට. හරිද? දැන් ජෝන් කීස්ලාගේ එහෙම නම් ගොඩක් ලොකුයි මං හිතන්නේ ඉන්වෙස්ට්මන්ට් එක. ඊට පස්සේ ඒෂියා සිකියුරිටිස් එකේ 1 lakh වගේ ආශා ෆිලිප්ස් එකේ ඉස්සර ලිමිටේෂන් එකක් තිබුණා. දැනුත් මං හිතන්නේ ඒක තියෙනවා කියලා තමයි මම අර දැක්කේ සර්ච් කරලා පස්සේ. අනිත් අර සොෆ්ට්ලොජික් වල නම් ඔන්ලයින් ඇසෙස් එක දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ ඒ කියන්නේ එයාලගේ මිනිමම් ඩිපොසිට් එක ප්‍රශ්නයක් නැහැ දෙනවා කියලා තිබුණා. ඊළඟට බාට්ලීට්ලගේ එතකොට එයාලගේ ප්‍රශ්නයක් නැහැ. ෆස්ට් කැපිටල් එකෙත් ප්‍රශ්නයක් නැහැ කියලා තිබුණේ. හරිද? එතකොට හෙට account එක හදනවා නම් මේ සොෆ්ට්ලොජික් හරි සොෆ්ට්ලොජික් වගේ තෝරන්න. හරිද? බාට්ලීට් හරි. එතකොට මේ දෙකෙන් එකක්. එතකොට එයාලා මේ මිනිමම් ඩිපොසිට් එකක් නැතුව ඔන්ලයින් ට්‍රේඩින් දෙනවා කියලා තිබුණේ. හරි? එහෙම නැත්නම් සවුන්දට කතා කරලා බලලම එහෙම හදන්න පුළුවන්. මට හිතෙනවා සවුන්දට කතා කරලාම හැදුවොතින් හොඳයි කියලා. ඒතකොට මොකද නැත්නම් අපිට අර ආයේ බ්‍රෝකර් වෙනස් කරන්න ඕතින් ආයේ දවස් දෙකක් යනවා. ඊට වඩා හොඳයි අපිට දැන් සවුන්දම හැදුවොතින් අඟහරුවාද බදාදා වගේ වෙනකොට account එක finish වෙයි. ඊට පස්සේ අපිට සිකුරාදා වගේ share එකක් ගන්න පුළුවන්. එක්කෙනෙක් share ගන්නකදී බ්‍රෝකර්ස්ලා දෙන්නෙක්ව හැන්ඩල් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ CDS account දෙකක් හදන්න පුළුවන් කියලාද? අහන්නේ. හරි එකම account එකේ එහෙම බෑ. එහෙම බෑ මම දන්න විදියට. account එකට එක broker කෙනෙක්. ඊට පස්සේ නැත්නම් අපිට මාරු කරන්න පුළුවන් broker. right එතකොට මේ app එක දාගන්න එක නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ අද කතා කරපු වගේ ගැටලු තියනවාද මොන හරි කට්ටියට?
So මේ කෝස් එක ඉවර වෙච්චට පස්සේ අප්ඩේට් එකක් දෙනවද නැත්නම් group save මොනාරි community එක වගේ හදලා ඔව් මම දැන් අර LMS එකක් හදාගෙන යනවා. ඔයාලගේ කෝස් එක ඉවර වෙන කලින් මම ඒක හදලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. LMS එක කියන්නේ දැනට මේ අපි කතා කරන මේ වීඩියෝස් ඒ කියන්නේ මේ රෙකෝඩින් නෙමෙයි වෙනම රෙකෝඩින්ස් හදලා LMS එකට දාන්න දැනට මම වීඩියෝස් හදාගෙන ඉතින් දැන් මම අද ප්ලේ කළෙත් ඒකේ අර පොඩි ටෙස්ට් එකක් කළේ. ඒ වීඩියෝ එකත් LMS එකට දාන්න හදපු එකක්. ඒ වගේ වීඩියෝස් මම හදලා තියෙන්නේ ගොඩක්. තව ගොඩක් හදන්නත් තියෙනවා. ඒ ටික දාලා LMS එකක් හදනවා. ඊට පස්සේ LMS එකට දිගටම ඔයාලට ඇසෙස් තියෙනවා. ඊට පස්සේ ෆෝරම් එකක් ඕපන් කරනවා අපිට මේ chat කරන්න අවශ්‍ය දේවල් එකෙන් chat කරන්නේ ෆෝරම් එකේ අපිට අවශ්‍ය දේවල් කතා කරන්න මම ෆෝරම් එකක් හදනවා LMS එකටම. ඊට පස්සේ අපිට දිගටම කතා කරන්න Facebook group ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි ලොකු community එකක් ඉන්නවනේ දැන් අපි ඇරෙන්නට අපි දැන් පොඩි ප්‍රමාණයක්නේ ඊට අතරව දැන් ඔයාලට අර මම ඊළඟ සති දෙක තුල terms ටික ගැන කතා කළාට පස්සේ මේකේ භාවිතා වෙන වචන ටික සේරම ගැන කතා කළාට පස්සේ මේකේ theory ටික කතා කළාට පස්සේ ඔයාලට මේ group වලත් අලුත් දැනුම අරගන්න පුළුවන් දැනුම share කරගන්න පුළුවන් දැනුම අඩු අයට දෙන්න පුළුවන් ඒ අපිට දැන් උතන තියෙන terms ටික ගැන අවදහසක් නැති එකනේ අර එයාලා කතා වෙන දේවල් පිළිබඳ ඒක අපි සම්පූර්ණ complete කරගන්නවා ඊළඟ දින කිහිපය ඇතුළත මම අර කෝස් එකේ දාලා තිබුණාට මේ සති 3යි කියලා ඒක සමායට අපිට අවශ්‍ය දැනුම ලබා ගනිද්දී ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒකෝට ඒක ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඔයාලට කොහොමද දැනුමනේ අවශ්‍ය වෙන්නේ. දවස් 5ට වඩා අපි සමායට කතා කරනවා තිබ්බ තියෙනවා. මොකද මම අර මේක පළවෙනි ඊටම පටන් ගනිමු බැච් එකනේ. එතකොට ඒක නිසා සමහරට පහගුවර පහකට අධික වෙන්න පුළුවන්. හැබැයි මම ඉක්මනට කතා කරගෙන ඒ කියන්නේ ඔයාලට ලොකු මාස ගණන් උපරිම මාසයක් තමයි ඉතින් ගියත් යන්නේ. ඒක ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. ගොඩාක් දේවල් අපි කතා කරනවා. පුළුවන් උපරිමය. right. account එක අපි මේකේ ඔව් සංගමයක් හදමුද මේ group එකේ හදලා මොනා charity works අර මේ මාසෙට ගණන් දා ඔව් අපි එහෙම ඉතින් ඉස්සරහට නේද හිමින්සරේ කරමු මේ වගේ වැඩ. දැනට අපි අර ඩිස්කෂන් කරන්න group එකක් අනිවාර්යෙන් අපි හදනවා. දැනට තියෙන group එකේ ඔයාලට messages දාන්න පුළුවන් නේ. right. එතකොට මේ ටික ප්‍රශ්නයක් නෑ නේද? ඔයාලට එහෙනම් app එක දාගන්න පුළුවන්. එතකොට සවුන්දට අපි account එක ගැන හදමු. හෙට බලමු අපි හොඳ share එකක් තෝරගන්නේ කොහොමද කියලා. අර අපි බලමු annual report එකක් ඊළඟට quarterly report එකක් කියවන විදිය. ඊට පස්සේ ඒකේ තියෙන වැදගත් කරුණු ඒක එක දවසෙන් කතා කරන්න බෑ. දවස් දෙකක් යයි කතා කරන්න. හෙට අපි මේ වැඩේ පටන් ගමු. right. එහෙනම් ප්‍රශ්න තියෙනවද තව මොන හරි අහන්න? නොතේරුණු දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. තේරුණා නම් රයිස් හෑන්ඩ් කරන්න එහෙම නැත්නම් රයිස් හෑන්ඩ් කරන්න එහෙම නැත්නම් මට මෙසේජ් එකක් දාන්න. හරි රයිට්. හරි එහෙනම් good night කාටත් අපි මෙතනින් නතර කරමු.